හොඳයි පින්වතුනි. පින්වතුනි ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්න පින්වතුනි. ඔබ ඇයි මේ නිවන කරගන්න ඕනේ කියන එක අවබෝධ කරගන්න. මේක ඔබට තේරුනේ නැත්තම් ඔබට ඕක කරන්න excuses හැදෙයි ලක්ෂයක්. නිදහසට කරුණු කීමේලා අති දක්ෂ පිරිසක් තමයි හැමෝම. වාර්තාවල හැටියට 80%ක් නිදහසට කරුණු කියාගෙනමයි ජීවත් වෙන්නේ. 20%ක් මේ ලෝක ජනග්‍රහණයෙන් නිදහසට කරුණු ගොඩක් අඩුවෙන් කියනවා. 6%ක් නිදහසට කරුණු කියන්නේම නැති තරම්. කියන්නේ මේ ලෝකේ 6%යි ඉන්නේ සාර්ථක මිනිස්සු. මේ කියන්නේ ආර්ථික වශයෙන් සාර්ථකයි. අපි අති සාර්ථක. 20%ක් ඉන්නවා සාර්ථක. 80%ක් ඉන්නේ අසාර්ථක. ඒකට හේතුව සල්ලි නැතිකම නෙමෙයි. ඒකට හේතුව යමක් කරන්න දන්නේ නැතිකම. එතන යමක් කරන්න, يعني යමක් සාර්ථකව කරන්න දන්නේ නැතිකම කියන එක හැම එකටම පොදුයි මේක. දැන් ඔබ එක දෙයක් කරන්න දන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඉතින් අනිත් මොකුත් කරන්න දන්නේ නැහැ. ඔබ එකක් කරන්නේ කොහොමද? ඒ විදිහටම තමයි අනිත් ඔක්කොම කරන්නේ. How you do anything is how you do everything. මොකද ඔබ දන්නේ ඒ විදිහනේ කරන්න. එතන ඒක කරන විදිහටම තමයි අනිත් ඒවත් කරන්නේ. ඔන්න ඔය කාරණාව නිසා පින්වතුනි ගොඩාක් මේ නිවන් මඟ කියන එක ඔබට ඇහිරෙනවා. මොකද ඔබට පුළුවන් 1000ක් දේවල් හිතන්න. කල් දාන්න. නොකර ඉන්න. ස්ලෝ කරන්න. ඔය ඕන එකක් කරන්න පුළුවන්. හැබැයි ඒකෙදි පින්වතුනි ඔබ තේරුම් ගන්න ඕනේ. ඇයි ඔබ නිවන කරගන්න ඕනේ? ඔබ නිවන කරන්න ඕනේ ඇයි කියන එක ඔබට තේරෙන්න පින්වතුනි ඔබට ලොකු සහනයක් ලැබෙයි. මොකද මේ පැත්තෙනුත් බරක් වැටෙනවා. දැන් ඔබ කල්පනා කරන්න ඔබට ගෙවල් කුලිය ගෙවන්න තියෙනවා කියලා. ඒතර මාසේ 30 වෙනිදාට ගෙවල් කුලිය ගෙවන්න තියෙනවා නම් පින්වතුනි. දැන් ඔබ මොනවාම හරි ක්‍රමයකින් ගෙවල් කුලිය ගෙවන්න උත්සාහ කරනවානේ. ඒකට හේතුව පින්වතුනි 26 වෙනිදා විතර ඉඳලා අර මිනිස්සයාගේ මූණ පේන්න පටන් ගන්නව නේද? 27 වෙනිදා වෙනකොට හිනහිනෙන් උබ්බයි වෙලා හැරෙනවා. ඔය මට්ටම පේන්න එනවා පින්වතුනි. ඉතින් ඔබ කොහොම හරි 28 වෙනිදා වෙනකොට පින්වතුනි ඒක කරනවා මොකද ඔබගේ පිටිපස්සෙන් පන්නන්න කෙනෙක් ඉන්න නිසා. ඔය හැම එකටම එහෙමයි පින්වතුනි. ඔබගේ පිටිපස්සෙන් පන්නන්න කෙනෙක් ඉන්න නිසා. ඔබ ඒ දේවල් හරියට කරනවා. නමුත් වැඩේ තියෙන්නේ පින්වතුනි මේ නිවන කියන තැනට ආවට පස්සේ කවුරුත් ඔබේ පිටිපස්සේ පන්නන්නේ නැහැ. ඒකට හේතුව පින්වතුනි ඔබේ නිවනෙන් ඵල ප්‍රයෝජනයක් තියෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. ඔබ මිනිමරුවෙක් වුණත් ඔබගෙන් ඵල ප්‍රයෝජනයක් තියෙන පිරිස ඉන්නවා. ඔබ දන්නවනේ මිනිමරුවන්ව පාවිච්චි කරන පිරිසක් ඉන්නවා මේ ලෝකෙක. තම තමන්ගේ ඕනෑපක්කම් ඉෂ්ට කරගන්න. ඔබ ගණිකාවක් වුණත් පින්වතුනි ඔබව පාවිච්චි කරන්න බලාගෙන ඉන්න ඕන තරම් පිරිස ඉන්නවා. නැත්තේ ඔබ නිවන් දකින්න ආවට පස්සේ. ඒක නිසා මම හිතන්නේ කවුරුත් ඔබට උදව් කරයි කියලා පින්වතුනි නිවන කරගන්න. ඉතින් ඕක බුදු වැසින් දැකලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අත්තහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසය. දැන් හරියටම හරි කාරණාව. හරියටම හරි කියන්න දෙයක් නැහැ නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා දෙන්නේ. හරියන්නේ නැහැ. ඕක කරලා දෙන්න කවුරුත් එන්නේ නැහැ. ඔබටම තමයි ඕක කරගන්න වෙන්නේ පින්වතුනි මොන ක්‍රමයකින් හරි ඔබටම තමයි කරගන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි ඕකට ප්‍රශ්නයක් නැති නිසා. කවුරුත් ඇවිල්ලා ඕකට අදින්නේ පදින්නේ නැති නිසා.
කවුරුත් විමසන්නේ නැති නිසා ඔබගෙන් ඇවිදilla දැන් කළාද කියලා පින්වතුනි. ඔබ කැමති තාක් ගන්නවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ පින්වතුනි අපි හැමතිස්සෙම මේ කාලේ ගත වෙනවා කියලා කියන්නේ. ඔබගේ හිත පාපයට නැඹුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. මුලින්ම හිත නිවනින් එළියට යන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඊට පස්සේ හිත පාපයට නැඹුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. හිත පාපයට නැඹුරු වෙනවා කියන්නේ පින්වතුනි නිවන් දකින්න තියෙන අවකාශය අඩු වෙනවා. ඒකේ තියෙන බරපතලකම ඒකයි පින්වතුනි. හිත පාපයට බර වුණා. දැන් පාපය කියලා කිව්වට පස්සේ වෙනතුනේ ඔතන අර දස අකුසලයේම සලකන්න එපා. පාපය කිව්වහම දස අකුසලයෙන් විතරක් නෙමෙයි වෙනතුනේ. ඇත්තටම දස අකුසලයට අයිති. පාපය කියලා කියන්නේ වෙනතුනේ පහත් පැත්ත. මේ පහත් පැත්තට තියෙන ඇල්ම වෙනතුනේ. ඔන්නෝග ගැන හිතලා බලන්න ටික. පහත් පැත්තට තියෙන ඇල්ම. ප්‍රමාද වෙන්නේ අර පහත් පැත්තට ඇල්මක් ඇති වෙනවා. පහත් පැත්ත කියලා කියන්නේ පින්වතුනි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඔන්න ඔය පහ. ඔය පහ පින්වතුනි අසීමාන්තිකව පිනවීමේ අවශ්‍යතාවය වෙනවා. ඒ කියන්නේ මොලයක් බුද්ධියක් පාවිච්චි වෙන්නේ නැති තරමට පිනවීමේ අවශ්‍යතාවය වෙනවා. අන්නේ අවශ්‍යතාවය ආවට පස්සේ වෙන්තුනේ ඉතින් ඒක දිගටම කරනවා. ඒක දිගටම වෙනවා කියන්නේ වෙන්තුනේ අර උතුම් පැත්තට හැරෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. ආයෙ අර යටිකුරු පැත්තට හැරිලා යන්න යනවා යටට. යන්තම් මේ පැත්ත හරවගෙන తాවකාලිකව හරි දැන් සෝතාපන්න වුණා නම් උඩු පැත්තටම හැරුණා. පර්මනන්ට්ලිම හැරුණා ආයි මේ පැත්තට හැරෙන්නේ නැහැ. නමුත් අපි හිතමු යම් ධම්ම අවබෝධයක් කරා යන්තම් මේක උඩ අතට හරවගෙන දැන් යනවා කියලා. ඒ යනකොට යම් තැනකදී ආයි හිටියොත් එහෙම පින්විතනේ. ඔක ආපහු හිමීට මේ පැත්ත හැරෙනවා. දව සෝතාපන්න නැත්නම් ඔක කොයි වෙලෙත් මේ පැත්තට අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. එහෙනම් අපි සෝතාපන්නයි කියලා හිතන් ඉමුද ඔක්කොම? නෑ. ඔබ අපේ පාරෙන් නම් යන්නේ. ඔබ මැරෙනකොට තමයි දැනගන්නේ සෝතාපන්නද නැද්ද කියලා. ඒකට කලින් දැනගත්තොත් ඔබ අපේ පාරේ යන අය නෙමෙයි. ඔබ යන්නේ 166 පාරේ. ඒවා හොඳට ඔළුවේ තියාගන්න. එහෙනම් ඔබ හැමතිස්සෙම වෙන්තුනේ මේක මේ උඩු අතට හරවගෙන යන්න ගත්ත එක පින්වතුනි ඔක කවදා හරි පර්මනන්ට් වෙත්දාවේ. ඒත් ඉතින් සෝතාපන්න ඵලයේ උදෙසා නෙමෙයිනේ පින්වතුනි අපි මේ සටන් කරන්නේ. මොකක් උදෙසා සටන් කරන්නේ? නිවන උදෙසා. ඒවත් සෝපාදිශේෂ පිරිනිවිය උදෙසා. තවත් ඔන්නම් එහාට කිව්වොත් එහෙම අනුපාදිශේෂ පිරිනිවිය උදෙසා. මේ සටන කරන්නේ. ඒක තමයි අපේ සටන. එහෙනම් එතනට යනකම් පින්වතුනි දිනුමක් නැහැ. ඒක නිසා ඊට මග සලකුණු ගැන සලකලා වැඩක් නැහැ. ඉතින් කොහොම හරි පින්වතුනි මේ උඩාතට යන ගමනක් තියෙන්නේ. ඔබ දැන් ඇවිදilla බණ අහනවා නිතර සම්බන්ධ වෙලා කටයුතු කරනවා. නමුත් ඔබ මේ එක්ස්කියුසස් දෙන්න හදන්න. ඒ කියන්නේ හෙවත් ඔබට මේ නිවන කරගන්න ඕනේ කියන හැඟීම පින්වතුනි ඔබගෙන් අයින් වෙන්න. ඔබගේ හිත පාපයට නැඹුරු වෙනවා. හෙවත් අර පහත් පැත්තට නැඹුරු වෙනවා. හිත පහත් පැත්තට නැඹුරුනාට පස්සේ නිවනෙන් ඔබ ඈත් වෙනවා. මොකද ඔබ ආයි මෙහෙට ගේන්න කවුරුත් නැහැ. ඒක ඉතින් ඔබ තේරුම් ගන්න පින්වතුනි. මං කියන්න ඕනේ නෑනේ අහවල්ලු කරන්නෙත් නෑ කියලා. ඔබ තේරුම් ගන්න පින්වතුනි ඇත්තට මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි ඔබගේ මේ පිටිපස්සෙන් ඉඳගෙන යන් කියලා කතා කරනවා. මේක කොහොම හරි යන් ඉස්සරහට යන් කියලා.
දැන් ගිය සතිය ඇතුළත පින්විතනේ දැන් රස්සාවලට යන්නේ නැති විවිධ වැඩසටහන් වලට යන්නේ නැති කියලා හිතමුකෝ. කවුද ඔබට කියලා පිටිපස්සෙන් එන්නේ යා නිවනට යන් කියලා. ඒකයි වැඩි. හිත ටික පින්විතනේ අර පහත් පැත්තට නැඹුරු වෙගෙන යනකොට නිවන කියන අර සුද්ධ ස්වභාවයට ඉඩ නැති වෙනවා හිතේ. ඒක මහා අපරාධයක්. ඒකින්ද කවදාකවත් වෙන්ගතුනේ මේ தත්ත්වෙට වැටෙන්න ඉඩ දෙන්න එපා ඔය හිතට. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා ඔබ හොඳටම දන්නවනේ. ඒ වායි කතා කරන්න දෙයක් නැහැ කියලා ඒ කියන්නේ වෙන්ගතුනේ. තක්කෙටම හරි කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා නම් ඇහෙන් රූප බලලා කාමයේ ජනිත කරගෙන කාමභෝගී ජීවිතයක් ගත කරනවට වඩා හොඳයි. රත් වෙච්ච කූරු දෙකක් අරන් ඇස් දෙකට යන ගන්න කියලා. ඉතින් හැමෝගෙම ඇස් තියෙනවනේ තාම. ඒ කියන්නේ බුද්ධ වචනේ පිළිපදින්නේ නැහනේ. දැන් භාග්‍යවතුන් වහන්සේ ඔතන කාරණා දෙකෙන් එකක් කරන්න කිව්වා. එක්කෝ ඒව බලන්න එපා කියලා. එහෙම නැත්තම් එනගන්න කියලා කිව්වා. දැන් මොකෙන්ද ඔබ ඉන්නේ? ඒකයි ඒ කාරණා දෙකෙන් අරිට වඩා හොඳයි කිව්වා. ඒ බලන එකට වඩා හොඳයි මෙහෙම කරගන්න. ඒකට හේතුව කියලා උන්වහන්සේ දේශනා කළා තියෙන පින්විතනේ එහෙම කරලා පහත් පැත්තට යන කෙනා පහලට ගිහිල්ලා පින්විතනේ නරක ආදී වල läගලා මහා ගින්නක් කන වෙනවා කියලා ඒ කෙනාට. ඉතින් ඔන්න ඕක ඔබ අවබෝධ කරගත්තා නම් හරි පින්විතනේ. අපි ඔබට මේ මෙච්චර කෑග ගහ කියන්නේ ওই කාරණාව පින්විතනේ. මොකද ඔබ දන්නේම නැත්නම් ඔබ පහත් පැත්තට යනවා. ලේසි නෑ පින්විතනේ මේක උඩ පැත්තට හරවගෙන යන්න. ඔබ කොච්චර හොඳට ඉන්න හැදුවත් පින්විතනේ කවුරු හරි ඇවිදලා ඔබත් එක්ක රණ්ඩු වුණොත් එහෙම ඊට පස්සේ ඔබගේ හිත ආයි හැරෙනවා පොඩ්ඩක් අනිත් පැත්ත. ආයෙව බොහොම අමාරුවෙන් තමයි මේක හරවගෙන යන්නේ පින්විතනේ. ඒක නිකන් හරියට පින්විතනේ කන්දක් උඩට ගලත් අල්ලු කරගෙන යනවා වගේ. ඔබ එදිනෙදා මහන්සි වෙනවා පින්විතනේ. නමුත් ඔය හිත පහත් පැත්තට හරව ගන්න මහන්සි වෙන දෙයක් නැහැ. මොකද හිතේ ස්වභාවයම තියෙනවා පහත් පැත්තට යන්න පින්විතනේ. ඉතින් මේ යුගය කියලා කියන්නේ හිත පහත් පැත්තට අරගෙන යන්න තියෙන හොඳම යුගයක්. ඒකට අදාළ පහසුකම් ඔක්කොම තියෙනවා. හිත පහත් පැත්තට අරගෙන යන්න. ඕනේ තරම් පහසුකම් තියෙනවා. ඒත් එහෙම හිත පහත් පැත්තට අරගෙන ගිය හැකියි. අරගෙන යන්න දෙයක් නැහැ. සමාජයට වෙලා හිටියම සමාජයා කියන දේවල් කළා නම්. එන ඔබව සමාජයට දාලා තිබ්බනම් ඔබ දන්නේම නැතුව සතර පායේ තමයි තියෙන්නේ. ඉතින් මම ඔබට අහන්නේ පින්වතුනි දැන් ඔබ හැම දෙයකටම මොකක් හරි ප්‍රයෝගයක් ගන්නවා පින්වතුනි ඒවෙන් බේරිලා ඉන්න. දැන් ඔබ ගත්ත ප්‍රයෝගය මොකද්ද පින්වතුනි? ඇහෙන් රූප බලලා කාමයේ ජනිත කර ගැනීම කියන දැනීම කියන කාරණාව පින්වතුනි මහ පුදුම බරපතල කාරණාවක්. නමුත් මම දන්නවා මම මේක කියන්නේ ඔබට කියද්දි ඔබ මේක විශ්වාස කරයි. නමුත් පින්වතුනි මේක ලෝක සත්‍යයට කිව්වට විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම මේ ඉස්සරහට පින්විතනේ ත්‍රිපිටකයේ තියෙන සමහර සූත්‍ර හංගන්න වෙනවා පින්. මොකද ඉස්සරහට එන්න මිනිස්සු ඒවා පිළිගන්නේ නැතුව යනවා. කනෙන් ශබ්ද අහලා ඒක රමණය කර ඉන්නවට වඩා හොඳයි. දැන් මේ කාම අරමුණු අරගෙන ඒ කාම අරමුණු රමණය කරනවට වඩා හොඳයි. රත් වෙච්ච කූරු දෙකක් අරන් කන ඇතුලේ ගහගන්න. ඔබ ඒක කරගන්නේත් නැහැ. නමුත් අනික කරනවා. බයත් නැහැ. ඒ කියන්නේ පින්වතුනි තථාගත වචනේ ඔබ පිළිගන්නේ 120ක් විතර.
ඔබ ඉතින් හොඳයි. හොඳ මිනිස්සු ඇත්තට. 20%ක් පිළිගන්නවනේ. ගොඩක් අය පිළිගන්නේම නැහැ පින්නත. නැත්නම් ඔබ නිකමල හිතලා බලන්න පින්නතනේ. මම නිකන් කියන්නේ මේවා. හීන්දාරිය දාලා යන්නේ නැද්ද කියලා. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද? මිනිසුන්ගේ රාග ద్వේෂ මෝහයට මිනිසු රාග ద్వේෂ මෝහේ සමාදම් කරවන. ඊට හේතු වෙන දෘෂ්ටිවල සමාදම් කරවන. පිරිස. උදේ පිරිස කිව්වහම ලොකු පිරිසක් එතන ඉන්නවා. රාග ద్వේෂ මෝහේ සමාදම් කරනවා. සමහරට ඒවට ගායක ගායිකාව අහු වෙන්න පුළුවන්. නාටිකාංගනාව නැට්ටුව අහු වෙන්න පුළුවන්. නළුවෝ නිලියෝ අහු වෙන්න පුළුවන්. කතුවරයෝ කතුවරියෝ අහු වෙන්න පුළුවන්. පද රචකයෝ අන්න ඒගොල්ලන් අහු වෙන්න පුළුවන්. ඔය විදිහට පින්වතුනි සමාජයේ ලොකු පිරිසක් ඔකට අහු වෙන්න පුළුවන්. නමුත් ඔබ කල්පනා කරලා බලන්න හිතෙන්නේ ඔබට හිතෙනවා නම් ඔබගේ දරුවෙක් ඒ තැනට ගේන්න. කොච්චර භයානකද කියලා ඒ තත්ත්වේ. සමහරවිට ඔබට හිතෙන්න එකක් නෑ ඒක. නමුත් මේ ලෝක සත්‍යයට එහෙම හිතෙනවා කෙනෙක්. මේ ලෝක සත්‍යයට හිතෙනවා එහෙම දැනකට ගියා නම් හරි ෂෝක් කියලා. විශේෂයෙන්ම පිටරටවල වල නම් හොඳටම තියෙනවා කෙනෙක්. මොකද මේ මිනිස්සු මේවා දන්නේම නෑ. ඒක නිසා පින්විතනි මේ මිනිස්සු එහෙම කෙනෙක් හොඳට සාර්ථක වුණාට පස්සේ පින්විතනි දේවාලයක් හදලා මේ ජීවතුන් අතර ඉඳද්දී මොකක් කරනවද? මේ මනුස්සයාට මල් පහන් පූජා කරනවා. මොකද මෙහෙම කතාවක් දන්නේම නැති නිසා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා දිනා මේ පිරිස ඔක්කොම පින්විතනි අපාගත වෙනවා. මම ඔතන කොමාවක් දාලා කියන ඔක්කොම නෙමෙයි කියලාද ඔබ දන්න එක්කෙනා හැරෙන්න අනිත් අය. ඔය අහගෙන ඉන්න කෙනා හැරෙන්න අනිත් අය. දවනිකමනේ හිතලා බලන්න පින්විතනි ඔබ පත්තරේ ලිපියක් ලියන කෙනෙක්. ඔබ මේ පත්තරේ ලිපියක් ලියනවා පින්විතනි ඒක කියවන අයගේ ද්වේෂය ඇවිස්සෙන. ලිපි එහෙම දැකලා තියෙනව නේද? කියවන අයගේ ද්වේෂය ඇවිස්සෙන. මොකද ද්වේෂය ඇවිස්සුනොත් තමයි ඒ ගැන කතා වෙන්නේ කියලා. රාගය ඇවිස්සුනොත්, ද්වේෂය ඇවිස්සුනොත්, මෝහ මූලිකව කටයුතු කළොත් තමයි පින්විතනි ඒවට ආදායමක්, ලාභයක් උපේ. ඒක නිසා එයාගේ මුඛ්‍ය පරමාර්ථය. ගොඩක් දුරට පින්විතනි එහෙම එකක්. ඒකයි මම කිව්වේ ඒක එහෙම නොකරන පිරිසක් ඉන්නවා. සමාජයට යහපතක් ලියන, සමාජයට යහපතක් කරන්න උත්සාහ කරන ඒ මොන හරි එහෙම පිරිසකුත් ඉන්නවා. පත්තරයක හොඳ ලිපි තියෙන්න පුළුවන්. නමුත් යම් කාරණාවක් ලියනකොට වෙනතුනේ ඒ අය බොහොම තාත්වික වෙන්න උත්සාහ කරනවා. ඔබ දැකලා ඇති. මම නිකන් මේ පුංචි කාරණාවක් ගත්තේ පත්තරේ ලිපිය. පුංචි කාරණාවක්. ඒ අය බොහොම තාත්වික වෙන්න උත්සාහ කරනවා. වෙනතුනේ මේ තාත්වික වෙන්න උත්සාහ කිරීම කියන එක ඇතුලේ පුළුවන් තරම් උත්සාහ කරනවා වෙනතුනේ ලෝක සත්‍යව රාග දේශ මොහේ සමාදන් කරනවා. දැන් පොතක් පතක් ලියද්දිත් එහෙමයි. ඒකයි මම ගිය සතියේ ඔබට කිව්වේ වෙනතුනේ. ඔබගේ දරුවා වැරදි වැඩ කරයි වෙනතුනේ. ඒවත් දරුවා තුලින් වැරදි වැඩ සිද්ධ වෙයි. පින්විතනේ මේ වැරදි වැඩ සිද්ධ වුණේ ඇත්තට මේකේ වැරදි වැඩේ නෙමෙයි වැරද්ද පින්විතනේ. ඒ වැරදි වැඩේ කෙරෙන විදිහට ඇතුල් වෙච්ච දෘෂ්ටියයි වැරද්ද. ඒ දෘෂ්ටිය දුන්නේ පින්විතනේ මේ සමාජයේ. ඔබ අද ගිහිල්ලා වුණනම් විනාඩි 10ක් ඇතුළත යන වෙලඳ දැන්වීම් ටික බලන්න. අන්න ඒ ටික දකිද්දී ඒ මොකක් හරි බාණ්ඩේ මිලට ගැනීම කියන දෘෂ්ටිය හැරෙන්න. රාග ද්වේෂ මොහයට මිනිස්යාව බැඳෙන කොච්චර දේවල් යනවද කියලා වෙලඳන්නේ. වෙලඳන්නේ මොකවත් නෙමෙයි වෙලඳන්නේ. එහෙනම් ওই විදිහට පින්විතනේ වෙලඳන්නීම් හදන අය
ඒ කියන්නේ ඔබ මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ නම් වැඩ කරන්නේ. ඔබගේ ආයතනය. ඒතර ඔබ දන්නවා පිටින් මේක මිනිස් වතරට යන්න ඕන. ඔබ දැකලා ඇද්දි අර ඉස්සර කාර් එහෙම විකුණන තැන් වල කාර් එකේ බොනට් එක උඩ තියලා තියෙනවා. තව ලොරිය දැකලා තියෙනවා. මම තාමත් එහෙම ඇති සමහර. ඒතර ඔබට තේරෙන්න ඕනේ පිටින් ඇයි එහෙම කරන්නේ? කාර් එක විකුණ ගන්න ඕන නම් පිටින් කාර් එකක් ඕන නම් කාර් එක එකක් ගන්නවා මොකක් හරි බොනට් එක කරලා එකක් ගන්නවා ඊට පිටිපස්සේ තියෙන මොකක් හරි එකක් කරලා එකක් ගන්නවා දොරවල් ඇරලා ගන්නවා මොහොම බැරිය. නමුත් ඒක නෙමෙයි පිටින් අර මිනිස්සයව රාගයේ සමාදම් කරවන්න. අන්න එහෙම එකක් දාලා තමයි පිටින් ඒක එළියට එන්නේ. එතන ඒක එහෙම එළියට එනකොට දැන් ඔබ හිතලා බලන්න පිටින්. ඒක කරන මිනිස්සයට කොයිතරම් භයානක ඉරණමක් අත්වේද කියලා. ඔන්න ඔය ඔක්කොම තමයි පින්වතුනි අර පහසකින් නරක ආදියට යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දැන් ඔබ කල්පනා කරලා බලන්න. දැන් භාග්‍යතුන් වහන්සේනේ දේශනා කළා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේවා දේශනා කළේ පින්වතුනි අපිව හදන්න නෙමෙයි. ලෝකේ තියෙන ඇත්ත පෙන්වන්න. මොකද උන්වහන්සේ පින්වතුනි භගවා. ඒ නිසා උන්වහන්සේට පුළුවන් පින්වතුනි මේ විශ්වයේ තියෙන සියලුම ධර්මතාවයන් වෙන් කරලා දක්වන්න. අහවල් පාපයට නැත්නම් අහවල් කර්මයට අහවල් මොකද්ද සිද්ධ වෙන්නේ? අහවල් කර්මයට මොකද්ද සිද්ධ වෙන්නේ? මොකද කරන කවුරුත් නැහැනේ පින්වතුනි. කර්මයක් වුණොත් ඒ කියන්නේ හරියට පින්වතුනි මෙතනින් මම මේක විසි කරනවා නම් ඔබගේ පැත්තට මේ පළවෙනි පෙළියේ ඉන්න කෙනෙක්ගේ ඔළුවේ වදින්න කොච්චරක් විසි කරන්න ඕනද? දෙවෙනි අයට කොච්චරද? තුන්වෙනි අයට කොච්චරද? ඔක. ඔන්න වගේ පින්වතුනි. එතන ක්‍රියාවක් සිද්ධ වෙද්දී ඒක පුණ්‍ය ක්‍රියාවද පාප ක්‍රියාවක්ද කියලා තෝරගෙන අන්න ඒකට තියෙන විපාක මොනවද කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන කාරණා ගැන බොහොම පරිස්සම් වෙන්න ඕන. මොකද උන්වහන්සේ අපි බය කරන්න දේශනා කළා නැහැ. උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ මේකේ තියෙන ඇත්ත. එතකොට එහෙනම් ඔබ කොච්චර පරිස්සම් වෙනවද කියලා හිතලා බලන්න පින්වතුනි. දැන් මේ රුපියල් 7 ටිකක් හොයාගන්නනේ. මොනවා හරි දේවල් ඔය කරන්නේ. එතකොට එහෙනම් පින්වතුනි ඔබ ජොබ් එකක් තෝරගන්න. ඉතින් ඇත්තටම ජොබ් එකක් තෝරගන්නටත් කලින් පින්වතුනි. ඔබ අධ්‍යාපනයක් කරන්න ජොබ් එකක් තෝරගන්න. එහෙනම් ඔබ අධ්‍යාපනය කරනකොට විශේෂයෙන්ම පින්වතුනි ඔබ A levels කරන්න පටන් ගත්තට පස්සේ අඩුම තරමේ ඔබට හිතෙන්න ඕනේ නේද? දැන් මම මේක කළා කොයි පැත්තටද යන්නේ කියලා. දැන් ඉස්සරහට පින්වතුනි ගොඩාක් කියයි IT පැත්තට තමයි අපි වැඩිපුර යන්නේ කියලා. මොකද ලෝකේ IT පැත්තට බර වෙනවා. දැන් IT පැත්තට බර වුණා කියලා කියන්නේ පින්වතුනි සිව්පස කාරණා ටික විතරක් මෙහා තියෙද්දි අනිත් ටික ඔක්කොම එහා පැත්තට යනවා. මේ සිව්පස කාරණා වලටත් ගොඩක් IT වලින් පිළිසරණක් ලැබෙයි. ඒ කියන්නේ ශක්තිය කියන එක පාවිච්චි වෙන වැඩපිළිවෙල. ඒතර ඒකෙ පින්වතුනි වැඩි හරියක් සිද්ධ වෙයි. ඔබට අහන්න දකින්න දේවල් හදයි. දැන් ඔබ දන්නව නේද පින්වතුනි සමහර චිත්‍රපටි තියෙනවා. ඒ චිත්‍රපටියේ පසුබිම් නිර්මාණ ආදි වශයෙන් අන්නේ ටික කරන්න පින්වතුනි. මට කවුරු හරි කිව්වා පින්වතුනි ඉන්දියාවේ තිබිච්ච එක්තරා ප්‍රසිද්ධ චිත්‍රපටියක් අවුරුදු 2ක් තිස්සේ පටිගත කරපු අන්නේ චිත්‍රපටියේ පින්වතුනි පසුබිමේ තිබිච්ච රාජමාලිගාවක් හදන්න ඉන්දියන් රුපියල් කෝටි 35ක් වියදම් වෙලා තියෙනවා. ඒක ගොඩක් දුරට සමහර විට IT පැත්තෙන් හදන්න නැති තව භෞතිකවත් හදන්න නැති දෙයක්. කෝටි 35. එතකොට ඉන්දියන් රුපියල් කෝටි 35ක් වියදම් කළා ඒක හදලා ඊට පස්සේ ඒ චිත්‍රපටියක් විදිහට අවුරුදු දෙකකින් පස්සේ ඔක එළියට ඇවිදilla දැන් ඒක බැලුවෙත් කවුද පෙන්නේ? ඒක බැලුවෙත් පෙන්නේ අර ඉන්න හිටින්න තරමේ ගයක් නැති වැසිකිළියක් නැතුව ට්‍රේල් පාර අයිනට ගිය අන්නේ මට්ටමේ හිටව මිනිස්සු තමයි වැඩිපුරම ඕක බැලුවේ.
දැන් ඔබට තේරෙන්නේ නැද්ද පින්වතුනි තනිකරම වේස්ට් කියලා? ඒ අරක බැලුවා බලලා ගෙදර ආවා ඊට පස්සේ දැන් ඒක බලද්දි පින්වතුනි අසනීප එහෙම සනීප වෙනවා. ඒක හරි. ඒක බොහොම සාධාරණයි. කෝටි 35 නෙමෙයි කෝටි 50ක් හරි කමන්නේ වියදම් කරලා ඒක හැදුවට කමන්නේ අසනීප සනීප වෙනවා. නමුත් එහෙම එකක් නෙමෙයි උනේ නේද? එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි දැන් IT පැත්තට ඔක නැඹුරු වෙන මිනිස්සයාගේ S2යි කන් දෙකයි පිනවන ලොකු සෙක්ෂන් එකක් ඒ පැත්තේ හැදෙනවා. අනිත් ඒවටත් උදව් හම්බ වෙනවා. අන්න එතකොට පින්වතුනි ඔබ බලන්න දැන් ඔය දුවා දරුවෝ ඔක්කොම ඔන්න ඔය පැත්ත ඉගෙන ගන්නවා. මම ඔබට කියන්නේ මේකයි. අපි මේව ඔබට කතා කරනවා පින්වතුනි. නමුත් ලෝකයා කතා කරයි මේවා දියුණු කරන්න නම් අපි මොනවද කරන්න ඕනේ? ඒ කියන්නේ මේ රටවල් දියුණු කරන්න. මේ රට හෝ වේවා කොයි රට හරි දියුණු කරන්න නම් අපි මොනවද කරන්න ඕනේ කියලා ඒ අය කතා කරයි. නමුත් ඒ අය කතා කරනකොට ඒ අයට අමතක වෙන කාරණාවක් තියෙනවා. පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු යමක් තියෙනවා කියලා. අනික රටවල නම් ගොඩ පිරිසක් පින්වතුනි දැන් ඒ රටවල වල හිටපු ඍෂිවරු මුනිවරු දේශනා කරපු ඔක්කොම අතික්‍රමණය කරලා තියෙන පින්වතුනි ඒ ඔක්කොම අයින් කළා දාලා දැන් ඒව පරයා යනවා. මේ රටෙත් පින්වතුනි මේ රට දියුණු කරන්න සැලසුමක් හදනකොට කවදා හරි ඔන්න ඕක කරන්න වෙනවා පින්වතුනි. මොකද ඔය සැලසුම හදන්න විදිහක් නැහැ. දහමක් අවබෝධ කරගත්ත කෙනෙක් කවදාවත්. මේ විශ්වයේ දකින්න කෙනෙක් කවදාවත් ඕක හදන්න හේතුවක් නැහැ පින්වතුනි. මොකද මේ විශ්වයේ දකින්න කෙනා දකින්නවා පින්වතුනි මේ රුපියල් 7 වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඒනවා ලොකු ප්‍රශ්නයක් මිනිසුන්ට තියෙනවා කියලා පින්වතුනි. අන්න ඒක දකින්නවා පින්වතුනි. ඒක දකින්න නිසා කවදාවත් රුපියල් 7 වලින් මේක පෝෂණය කරන්න උත්සාහ දරන්නේ නැහැ පින්වතුනි. දහමක් අවබෝධ කරගත්ත කෙනෙක්. එහෙනම් ඒකාන්තයෙන්ම පින්වතුනි හොඳ නරකවත් දන්නේ නැති කෙනෙක් තමයි ගොඩක් දුරට පින්වතුනි රටක් දියුණු කරන්න ඉදිරියට එන්නේ. ඉතින් එහෙම ඉදිරියට ඇවිල්ලා නේද පින්වතුනි අද දීවර සමාත්‍යංශයක් එහෙම තියෙන්නේ මේ රටේ. ඉතින් මේ රට බෞද්ධ රටක් කියලා කොහොමද කවද්ද කියන්නේ කාටද කියන්නේ? එතන බෞද්ධ රජයක් තියෙන්නේ මම කියන්නේ මේ රජයට නෙමෙයි පින්වතුනි කොයි රජේ වුණත් බෞද්ධ රජයක් තියෙන එහෙම කියන්න බෑ පින්වතුනි. මොකද රජයෙන් පූර්ණ අනුග්‍රහය දක්වනවම කරන්න ප්‍රාණඝාත කිරීමට. ඒ කියන්නේ දස රාජ ධර්මයේ එහෙම නැත්නම් පංචශීල ප්‍රතිපදාවෙන් කෙරෙන වැඩපිළිවෙලක් නෙමෙයි පින්වතුනි තියෙන්නේ. එහෙනම් දැන් ඔබ කල්පනාවට ගන්න පින්වතුනි ඔබව රකින්න කවුරුත් එන්නේ නැහැ. අපි ඔබට මේ හැමතිස්සෙම පෙන්වන්නේ ඒකයි මේ මූල කාරණාව හැමදාම ඔබට පොඩ හරි ඔලුවට දානවා පින්වතුනි. මොකද ඔබව රකින්න කවුරුත් එන්නේ නැහැ. හෙට ඔබට පිළිකාවක් හැදෙයි පින්වතුනි අනිද්දා ඔබ මැරෙයි. එතකොට පින්වතුනි රටක මරණ සංඛ්‍යාවට ඔබත් එකතු වුණා විතරයි පින්වතුනි. ඒක නම්බර් එකක් හොඳට මතක තියාගන්න. රටක මරණ සංඛ්‍යාව කියන්නේ නම්බර් එකක් පින්වතුනි අංකයක් ඒක. ඒක ඔබට හිතෙන වටිනකම නෑ පින්වතුනි. එතකොට පින්වතුනි එහෙම්ම ඔබ විනාශ වෙලා යනවා. එතනින් එහාට කවුරුත් ඔය ගැන කතා කරන්න එන්නේ නැහැ. එතන ඒ දක්වා පින්වතුනි හිත පාලනය කරගන්න බැරි වීම නිසා සිද්ධ වෙච්ච යමක් තියෙනවා නම් පින්වතුනි අන්න ඒකට දැන් වන්දි ගෙවනවා. එදාට ඔබට හැරෙන්න විදිහක් නැහැ පින්වතුනි. ඔබ අනිත් පැත්තම හැරෙලා ඉවරයි. එදාට ඔබට ඔබගේ පිළිසරණවත් නැහැ. අන්න ඒකයි හැමතිස්සෙම අපි පෙන්වන්නේ පින්වතුනි. ඔබ පුළුවන් නම් මේවා තේරුම් ගන්න. මං කියන ඒවා තේරුම් ගන්නවට වඩා හොඳයි ඔබ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ දෙන මේ පුංචි කෑලි ගන්න පින්. අර මහ ලොකු තැන් අල්ලන්න ඕනේ නැහැ. පුංචි කෑල්ලක් ගන්න පින්. හිස ගිනිගත් එක එගිනි නිවන ලෙස සෝතාපන්න වෙන්න කියලා දේශනා කරලා තියෙනවා නම් අනාගාමී වෙච්ච ස්වාමින් වහන්සේ මග වඩන එක නතර කළා බොහොම අර පහසුවෙන් ඉන්න හදනකොට පින්වතුනි ඔය අසුචි වලින් ගොඩ ආව විතරයි නාලා පිරිසුදු වෙයන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නම් අනාගාමී කෙනාට ඕකෙන් ගොඩාව විතරයි තාම කියලා. ඒ සෝතාපන්න නැති කෙනාට කිව්වනම් එහෙම හිස ගිනි ගත්තක එකෙන් නෙවෙයි ලෙස මේක කරන්න කියලා. මම ඔබට කියන්නේ පින්වතුනි මේ දේවල් පොඩ්ඩක් ඔබ ඔලුවට ගන්න. හැබැයි මම මෙහෙමත් ඔබට කියනවා. මම දන්නවා ඔබ අතර ඉන්නවා පින්වතුනි මේක කොහොම හරි දිවි හිමියෙන් කරන්න ඕනේ පිරිස. හැබැයි ඒ හැමෝටම පින්වතුනි මොකක් හෝ බාධකයක් තියෙනවා පින්වතුනි. ඒක බොහොම සාධාරණයි හේතුව පින්වතුනි ඔබ සසරේ ඉන්නකම් කලේ මොකද්ද?
නිවන් දකින්න යන කෙනෙක්ගේ කකුලෙන් ඇදපු එකමයි පින්වතුනි. ඒ කියන්නේ අද ඔබගේ ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් ඔබගේ බිරිඳ ඔබගේ දුව දරුවෝ අද ඔබේ කකුලෙන් අදිනවා නම් ඔකට හේතුුනේ පින්වතුනි. ඔබ ඒකාන්තයෙන්ම මේ ලෝක සත්‍යය කකුලෙන් ඇදපු එකමයි. අද ඔබට දහමක් තේරිලා තියෙන නිසා පින්වතුනි ඔබ ඔබගේ දරුවා නිවන් දකින්න ආවොත් හා කියලා එකපාර කියයි. තමයි වගේ කියයි. බොහොම අමාරුවෙන් තමයි අනේ කොච්චර එකද පුතේ කියලා කියන්නේ පින්. ඔක ඇදෙනවා පින්. ඔක කියන්න හිතෙන්නේ නැහැ. ඔක ඇදෙනවා. නමුත් ඔබ දහම ටික වැළඳ ගන්න පින්වතුනි ඔබට උවමනා වෙනවා. ඔබගේ දරුවා මේ ස්ථානයේ මොන හරි මේ වගේ ස්ථානයක මේ පැවිද්ද උදෙසා සම්බන්ධ කරවන්න. ඔබට ඒක තේරෙන්න. නමුත් දැන් ගියාත් බබේ ගත්තොත් සමහරට අපිට ඕක තේරිලා නෙමෙයි කතා කරන මටත් ඕක තේරිලා නැතුව ඇදෙන පින්වතුනි. ඔබ නිකන් හිතන්න මේ දහම තේරෙන්නේ නැති කාලේ කවුරු හරි මගෙන් ඇහුවා නම් එහෙම මම පැවිදි වෙන්නද කියලා. මම දන්නේ මහා පුදුම වෙනකට කවුරුත් ඇහුවේ නැහැ වෙදෙල්ලා. ඇහුවනම් මාත් ඒකාන්තයෙන්ම කියනවා පින්වතුනි. ඒකාන්තයෙන්ම කියනවා. ඔක ඉතින් පැවිදි වෙන්න ඕනේ. ඉතින් ඔය ඉතින් මග වඩනවා කියලා එකක් එහෙම එකක් නෑ ඉතින්. බණ ටිකක් අහගෙන ඉතින් ගෙදර ඉඳලා මොක කරගන්න බැරි අය. අනිවාර්යයෙන්ම කියනවා. ඒකට හේතුව පින්වතුනි මේ පැවිද්ද කියන එකේ වටිනකම මම දන්නේ නැත්තම්. මට ඒක ගැන කමෙන්ට් එකක් දාන්න බෑනේ පින්. මට හිතෙන්නේ පින්වතුනි මම ඉන්න එක තමයි හොඳ කියලා. මේ ලෝක සත්‍යයට වෙලා තියෙන්නේ ඒකයි. ඉතින් එහෙනම් අපි හැමෝම ඔතන තමයි හිටියේ. ඒක නිසා ඒ ඉඳලා පින්වතුනි මිනිස්සුන්ගේ කකුලෙන් ඇදලා. ඒ කියන්නේ ඔබගේ බිරිඳ පැවිදි වෙන්න ගියා නම් ස්වාමි පුරුෂයා පැවිදි වෙන්න ගියා නම් ඔබ ඉඩ දුන්නේ නැහැ කොහොම කළාද? ඔබගේ දරුවා පැවිදි වෙන්න ගියා නම් විශේෂයෙන්ම ඉඩ දුන්නේ නැහැ පින්. සමහරට එදා ඔබ ත්‍රිපිටකය කියවන්නේ නැති අස්සක් මුල්ලක් නැහැ. ගිහිල්ලා ඒ හාමුදුරුවන්ට පෙන්නන්න මෙන්න මේ තියෙන මේ සූත්‍රයේ තියෙන ළමයි පැවිදි කරන්න එපා කියලා. මේකේ තියෙන අවසර නැතුව පැවිදි කරන්න එපා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපි අසසරේ කළා අපෙන්. අපි එදා කරපුවා අදත් කරන පිරිසක් ඉන්නවා. ඒ අය අපේ බෝට්ටුවට එනකොට පින්වතුනි තව පිරිසක් ඉන්නවා ඒ යටේ වල කපන. ඒකයි අපි හැමතිස්සෙම කියන්නේ පින්වතුනි පාපය ඉතුරු වෙනවා. පාපියා හැවත් පින්වතුනි අර ක්‍රියාවන් සිදු වෙමින් යනවා. නේද? ඒක තමයි විදිය. ඉතින් අපිට පේනවා පින්වතුනි ඔබ අතර ඉන්නවා මේක කොහොම හරි උනන්දුවෙන් කොහොම හරි දත් කාගෙන මේක කරනවා කියන හැඟීමෙන් ඉන්නවා. හැබැයි ඒ අයට තියෙනවා බාධක පින්. සමහරට දරුවට යන්නේ පුතේ යන්කෝ. මග වඩන්නකෝ පුතේ යන්කෝ. දරුවා කැමති නැහැ. එහෙම අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා තියෙන අයට මම මේ කියන්නේ දරුවෝ ඔක කරන්න ඕනේ තමයි. නමුත් දරුවෝ ඔක කරන්න ඕනේ කියලා මේ ඔබගේ තියෙන වගකීම පැහැර හරින්න එපා. ඔබගේ වගකීම තමයි ඔබගේ නිවන කරගන්න එක. මොකද දරුවා ඉන්නේ නැහැ ඔබට නිවන කළා දෙන්න. අද දරුවා කැමති නැහැ හෙට දරුවා කැමති වෙයි. අද දරුවා කැමති වෙනකොට ඔබ මැරිලා හිඳේ. ඔය කවුරුත් එන්නේ නැහැ ඔබට උදව් කරන්න. ඒකයි අපි ඔබට හැමතිස්සෙම කියන්නේ. ඒ කියන්නේ දරුවට සලකන්න එපා කියලා නෙමෙයි. පුතේ නිවන් දකින්න බැරි නම් හා පුතා එහෙනම් ඔහොම කරගෙන යන්නකෝ. එච්චරයි. දැන් ඔබ කල්පනා කළොත් එහෙම අනේ බලන්නකො ඉතින් වෙච්ච වැඩේ මේ ළමයා එන්නේ නැහැ. මේ අපේ පුතා අපේ දුව එන්නේ නැහැ. මේක කරන්නේ නැහැනේ. ඔය ඔබ හදන්නේ පින්වතුනි ලෝකයව නිවන් දක්වන්න. ලෝකයව නිවන් දක්වන්න හදන කිසිම කෙනෙක් නිවන් දැකලා නැහැ මෙච්චර කාලයකට. ඔබ එහෙම හිතන්න එපා මම ලෝකයව නිවන් දක්වන්න හදන්නේ කියලා. ඒකම ඔබ මේ අපිව ෆලෝ කරනවා නම් මම මේ ඔබට කියන්නේ. ලෝකයව නිවන් දක්වන ගමනක් නෑ අපිට. අපි නිවන් දකින ගමනක් තියෙන්නේ. අපි නිවන් දකින අතරතුර ලෝකයට යහපතක් කරලා දෙනවා. කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඔබ වහන්සේලාගේ වැඩේ කරගන්න. මෙන්න මගේ ඵල පූර්ණ වෙලා ඉවරයි. මම බාර ගන්න ලෝකේ කියලා සාදුකාර තුනක් දීලා අපිව හොයන්නවත් හම්බ වෙන්න ඊට පස්සේ අපිට. ඒකයි පිටුනේ මේ බණ කියන්නවත් මේ දේවල් කරන්න කිසිම ආසාවක් නෙමෙයි තියෙන්නේ පිටුනේ වගකීමක්. මේ වගකීමෙන් කවුරු හරි අපිව නිදහස් කරනවා නම් ඒ තරම් දැනසීමක් නැහැ තවත්. එන ඔබ හොඳටම තේරුම් ගන්න පිටුනේ. මේ ලෝකයාව නිවන් දක්වන ගමන නෙමෙයි. ඔබ ලෝකයාව නිවන් දක්වන කෙනෙක් නම් මම ඔබව පිළිගන්නේ නැහැ සත පහකට. ඔබ නිවන් දකින්න කෙනෙක් නම් මම ඔබව පිළිගන්නවා.
ඔබ නිවන් දැක්ක. ඉතින් මම නිවන් දැක්කොත් මගේ ළමයාට මොකද වෙන්නේ? ඒකයි කිව්වේ නිවන් දකින්න කියලා ඉක්මනට. ඔය නිවන් දැකලා නැති හින්දා ඔහොම හිතෙන්නේ මේ. අම්මා නිවන් දැක්කම ළමයා මැරෙනවද බං? එහෙම එකක් වෙන්නේ නැහැ. ඉතින් ඔබ ඔබගේ වැඩේ කරගන්නකෝ. දරුවන්ට සලකන්නේ ඒ කටයුතු ටික කරන්න. ඔබ කවදාකවත් හිතන්න එපා බං. ඔබ බැරි වෙලා හරි පළපූර්ණේ කළොත් එහෙම ළමයින්ට මොකද වෙන්නේ කියලා එහෙම හිතන්න එපා. මොකුත් වෙන්නේ නැහැ. එහෙම හිතලා ඇති. ඒක නිසා සමහරවිට දැන් මග වඩන එක නතර කරලා ඇති. ටවුන් වලකින් බහින ළඟයි ඉන්නවා. ඒකයි ඔබට හැමතිස්සෙම කියන්නේ පින්විතනි. ඔබ ගැන බලන්න. ඔබට ඉන්නේ ඔබ විතරයි. ඔබ ගැන බලන්න. මම මේ කියන්නේ මහාන වෙන්න කියලා නෙමෙයි. දැන් මහාන වෙන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ළමයා ඉන්නවා ඒක නිසා අනගාരികා ඉන්න බෑ අනගාരിക ඉන්න බෑ. හා. නමුත් ඔබට මග වඩන්න පුළුවන්. ඔබ මග වඩන්න මේකට. ඔබට කාලේ නැති වෙනවා. ඔබ හිතන්න එපා මේක මේ ඔබ වගේ වීර පුරුෂයෙකුට දවස් දෙකයි යන්නේ කියලා. එහෙම හිතන්න එපා. දැන් සමහරට එහෙම හිතන අවස්ථාවල් තියෙන දැන් අර කවුරු හරි මොකක් හරි බර වැඩක් කරද්දී ඕක ඉතින් මට දුන්නා නම් මම දවස් දෙකෙන් කරලා දානවා. මේක මේ සතියක් වෙනවා තාම කරන්නේ. ඔබගේ වාහනේ එහෙම කරලා ගෑරේජ් එකේ තියෙන කාලේ මම බාසුන් නැහැ වුණා නම් මම ඕක දවස් දෙකෙන් හදලා දාලා. ඔබම කියන අවස්ථාවල් ඕනේ තරම් ඇති. නවතර කොහේ හරි පාරක ටයර් එකක් ගියා නම් එහෙම පිංගුතුන් ඕක ගලවනවා රැයලි වෙනකම්. නේද? නමුත් අර විදිහට තමයි කියන්නේ හිතෙන්නේ. ඒක නිසා දැන් අපි මග වඩනවා දැක්කට පස්සේ ඔබට හිතෙන්න පුළුවන් ආපෝ තාමනේ මොකුත් නැත්තම් මං ආවනම් දැන් දති දෙකෙන් කරලත් ඉවර වෙනවා. ඔන්න ඔයගේ හැඟීමක් ඔබට එන්න පුළුවන්. ඒ කියන්නේ පිංගුතුන් ඔබට දැන් මේ ප්‍රශ්නේ තියෙන මේ ළමයා කැමති වුණා නම් කැමති වෙච්ච ගමන් මම මාත් පැවිදි වෙනවා. පැවිදිලා සති දෙකක් යනකොට බලපූර්ණයි මගේ වැඩි ඔක්කොම ඉවරයි. ඔන්න ඔහොම එකක්. ඒක නිසා ළමයා මොකක් හරි අදහසක් කියනකම් ඔබ සමහරට ඉන්නවා. ඔන්න ඔය මහ ගොන් වැඩ පිංගුතුන්. තව සමහර වෙලාවට පින්වතුනි ඔබට හිතෙන්න පුළුවන් මේ තියෙන කරදර ටිකක් වාදක ටිකක් තියෙන ඔන්න ඔය කරදර බාධක ටික දුර වෙලා ගියාට පස්සේ මේ වැඩේ කරගන්නවා. ඔය ඔක්කොම ගොන් වැඩ පින්වතුනි. මම ඔබට කියන්නේ නිවන් දකින්නවා නම් නිවන් දකින්න නැත්නම් ඕක කිසි කැඩලුවක් නැහැ. ඔය පුළුවන් විදිහට පිනක් දහමක් කරගෙන ඉන්න පින්වතුනි. නිවන කරගන්නවා නම් මොකද අර ඔබ නිවන කරගන්නවා කියලා බොරුවට හරි කියන නිසායි මම මේ ඔබට මේවා කියන්නේ පින්වතුනි. නිවන කරගන්නවා නම් පින්විතනි ඕක බාධායි. නැත්තම් ප්‍රශ්නේ නැහැ. මොකද නිවන කරගන්න කෙනාට කාලය කියන එක ගොඩාක් වටිනවා පින්විතනි. ඔබ මේකට පස්සට එන්න. අර ඔබගේ හිත පාපයට නැඹුරු වෙනවා. මතක තියාගන්න පින්විතනි පාපය කියන එක හරි භයානකයි. ඒ භයානක වෙන්න එක හේතුවක් තමයි. නිවන කියන එක වැහිලා යන එක හේතුවක් තමයි පින්විතනි පාපය හරහා. ඔබට මෙන්න මේකෙන් පැහැදිලි කරගන්න උත්සාහ කරන්න. දැන් ඔබ අහලා තියෙනව නේද නිබ්බානං පරමං සුඛං. නිවන කියලා කියන්නේ පින්වතුනි පරම සුඛය. ඒ කියන්නේ සුඛයන් අතර, සුවයන් අතර තියෙන උතුම්ම සුවය පින්වතුනි. එහෙනම් නිවන නම් උතුම්ම සුවය පින්වතුනි. නිවන උදෙසා හැදෙන හිතක් තියෙනවා. ඒක කවදාක්වත් පින්විතනි සතර අපායේ හැදෙන්න බෑ. එකඟයිද? ඒක ඔබ දැන් දන්නවනේ කාරණාවත් හේතුව සතර අපායේ එහෙම සතර අපායේ කෙනෙක් නිවන් දකින්නේ නැහැ. ඒකට හේතුව පින්විතනි ඔබ යම් පිනක් කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන මේ පින කියලා කියන්නේ සැපයකට කියන තව නමක් කියලා. එහෙනම් පින කියන්නේ සැපයට කියන තව නමක් නම් ඔබ පිනක් කළාට පස්සේ ඒකට පුණ්‍ය විපාකයක් ජනිත වෙනවා. හෙවත් සැප විපාකයක් ජනිත වෙනවා. නිවන කියන එක මෝරන්නේ පින්වතුනි ඔය සැප විපාක ඇතුලේ. මොකද දැන් නිවන කියලා කියන්නේ පරම සුඛය නං. ඒක තියෙන්න බෑ පින්වතුනි දුක්ඛ විපාක ඇතුලේ. ඒක නිසා කවදාකවත් සතර අපායක සත්‍යයකට පින්වතුනි නිවන කියන එක කරන්න බෑ. මොනවා කළත් වැඩෙන්නේ නැහැ.
ඒක සුඛ විපාකයක් වෙන්නම ඕනේ. දැන් ඔබ පවුනම් කරන්නේ වෙනතන. අර පහත් අතට යන වැඩ නම් ඔක්කොම වෙන්නේ පිංගුතුනි ඔබගේ අතේ. නිවන කියන එකෙන් ඔබ ටික ටික ඈත් වෙනවා. ඔබ පින් කරනවා නම් පින්ගතනේ අන්නේ පින කියන එක ඔබට පරිසම් දෙනවා කියලා කියන්නේ දැන් සැප විපාකයක් ජනිත කරනවා. අන්නේ සැප විපාකයේ ජනිත වෙනකොට පින්ගතනේ නිවනට අදාළ කරුණු ටික ටික ලං වෙනවා. නිවන වැඩෙන්නේ සැප විපාකයක් සහිතව උපදින හිතේ. නැත්නම් සැප විපාකකින් උපදින හිතේ. නිවන කියන එක වැඩෙන්නේ. ඒකයි පාපය කියන්නේ නිවනට වස කියලා කියන්නේ. නමුත් පහත් අතට යන දේවල් නම් නිතර කෙරෙන්නේ ඔබගේ අතින් පිංගුතුනි. ඒකනේ මොකද පරක් වෙන්නේ ඒක වෙනවා පිංගුතුනි. කල්යාණ මිත්‍ර ඇසුරෙන් අයින් වෙන්න ඒක වෙනවා පිංගුතුනි. පහත් අතට යන වැඩ පිළිවෙල සිද්ධ වෙනවම තමයි. මේකෙන් වෙන්නේ පිංගුතුනි ඔබ ටික ටික නිවනෙන් ඈත් වෙනවා. ඊට පස්සේ ඔබට අවුරුදු 60ක් 70ක් වුණාට පස්සේ සමහරට ඔබ එනවා නිවන කරගන්න. ඔබට අවුරුදු 60ක් 70ක් තිස්සේම පිංගුතුනි කරලා තියෙන්නේ මොනවද? අර පහත් අතට යන වැඩ. ඉතින් ඔබට කියන්න බෑනේ මේකද ඉහළ උසස් අතට යන වැඩ කළයි කියලා. දැන් මෙහෙට සම්බන්ධ වෙන්න කලින් ජීවිතය ගැන හිතලා බලන්න. උසස් අතට යන වැඩ කළා වෙන්න බෑනේ මේකද. කවුරුත් අනාගාමි වෙන්න උත්සාහ කළේ නෑනේ. හැමෝම මේකද මේ කාමයේ කියන එක උපරිමයෙන් භුක්ති විඳගෙන ඉන්න පුළුවන් විදිහ නේද බැලුවේ. ඔබේ කුස්සියට ගියා නම් ඒකේ තිබුණේ තනිකරම පින්වතුනි රස නහර කොහොමද පිනවන්නේ? එක එක જાතිය කොහොමද පිනවන්නේ? ඒතකොට තමයි ෆ්‍රිජ් එකේ පොත් පිටින් ගහලා තියෙන්නේ නැති පින්වතුනි. ඒකක් අරන් කියවලා බලන්න. නේද? රෙසිපීස් තියෙන්නේ අපි අරන් බලනවා. මේක හොඳයි. මේක ඇමරිකන් එකක්. මේක ජපනීස් එකක්. කොහොම කියා පින්වතුනි. ඔන්නෝව හද. අන්න එහෙම වැඩ පිළිවෙලක් තිබ්බේ පින්වතුනි. ඒ කියන්නේ ඔබගේ කුස්සිය කියලා කිව්වේ පින්වතුනි. තනිකරම කාමභෝගී ජීවිතයකට අවශ්‍ය වැඩ පිළිවෙලක් තියෙන තැන. ඉතින් ඔබට ඒව තමයි සමාජය කියලා දුන්නේ. දැන් අපි මේක අනිත් පැත්තට කියනකොට සමාජය මේකට විරුද්ධයි. සමාජය කියන්නේ මේ ඔබ හාමුදුරන්ට කියා ගන්න. මොකටද මේ ගිහියට ඔබ කියන්නේ. මම එයාට කියන්නේ මම කියන්නේ හාමුදුරන්ට තමයි. හාමුදුරන්ටත් ඉඳ ගන්න ඉඩක් නැතුව ගිහිය ඇවිල්ලා මෙතන. හාමුදුරන්ට එන්න උඩ ඉඳලා බණ අහනවා. මම මේ බණ කියන්නේ හාමුදුරන්ට. හාමුදුරන්ට හෙවත් හාමුදුරුවෝ කියලා කියන්නේ පින්වතුනි නිවන කරගන්න යන අයටනේ. ඒක සුදු දැඳන් ඉන්න, කහ දැඳන් ඉන්න, නිල් දැඳන් ඉන්න කියන එක අදාළ නැහැ. ස්ත්‍රීද පුරුෂද කියලා අදාළ නැහැ. හැමෝම ඇවිල්ලා කියන්නේ නිවන කරගන්න ඕනේ කියලා නම්. ඉතින් නිවන කරගන්න ඕන ටික තමයි මේ කියන්නේ. ඉතින් ඔබ හිතලා බලන්න මේ. දැන් අවුරුදු 60ක් 70ක් තිස්සේ මොනවද කළේ කියලා. ඒ කරපු ඔක්කොම කළේ පින්වතුනි පල්ලෙහා පැත්තට යන වැඩ. ඉතින් ඕක පුහුණු කළා පින්වතුනි නිවන් දකින්න කියලා ආවිල්ලා මේ අවුරුදු 70යි 75න් කොහොම හරි නිවන කරගන්නවා කිව්වට පින්වතුනි දැන් තියෙන විපාක මොනවද බලන්න. ඒ විපාක වලින් පින්වතුනි නිවනක් ඇදෙන්න විපාක නැහැනේ. බඩ පිරෙන්න කෑවා. උදේටත් බඩ පිරෙන්න කෑවා, දවල්ටත් කෑවා, රැයටත් කෑවා, එක එක જાතිය හදාගෙන කෑවා, දවල් උදේ දවල් අතරත් කෑවා, නැත්නම් මේ ඔහොම කෑවා පින්වතුනි. බස් එකට නැග්ගෙත් කඩල කොට්ටක් අරගෙන මතක් කරලා බලන්න. මොනවා හරි. ඒ මොනවා හරි පින්වතුනි අර පිනවන જાතිය දේවල් කර හිටියා. හොඳ ෆිල්ම් එකක් ආව කියපු ගමන් අරගත්තා ගිහිල්ලා බැලුවා පින්. සින්දු නිතරම අහනව කරනවා, ඒ ටික කරනවා පින්. යපාරේ යනකොටත් එනකොටත් සින්දු අහා යන්නේ. දැන් ඔබට පේනවා පින්වතුනි මේ ඔක්කොම පහත් අතට යන වැඩ. ඉතින් භාග්‍යවතුන් වහන්සේලා දේශනා කළා තියෙනවා ඊට හොඳයි කියලා ඇස් දෙකට යනගනිලා, කන් දෙකට යනගනිලා මේ නාහිට යනගනිලා ආදි වශයෙන් කියලා තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කළා තියෙන බොහොම භයානක දේවල් පින්වතුනි. අපි බොහොම සාමාන්‍ය ජීවිතයට අරගෙන කරගෙන යනවා. දැන් ඔබට හිතෙයි ඇත්තටම ඔබ භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙනවත් දන්නේ නැහැ. ඔය නිකන් මේ අතිශෝක්තියට හාමුදුරුවෝ ලියලත් දන්නේ නැහැ කියන මට්ටමට පින්වතුනි දැන් මානසිකත්වයේ මේනකොට වැඩිලා තියෙනවා මේ සමාජයේ ඉන්න අයගේ. ඒක හරිනේ. දැන් ඔබ යන්න පින්වතුනි අවුරුදු 200ක් 300ක් ඈත අතීතයට. එතකොට මේ ඈත අතීතයේ පින්වතුනි බොහෝම කලාතුරකින් ගමේ එක්තරා ගෙදරක පින්වතුනි සමහරට වයලින් එකක් ගහන සද්දයක් සමහරට ඇහෙන්නේ නැති බටනලාවක් ගහන සද්දයක් ඇහෙන්නේ නැති පින්වතුනි. ඒ තමයි
කලාකරුවාගේ නිවස කවුරු හරි සංගීතඥයෙක් කවුරු හරි එහෙම හිටපු කෙනෙක් ඉන්න අය. ඉතින් අවුරුද්දකට එකපාරක් විතර සමහරට අර ගහක් යට කට්ටියව රැස් කරගෙන එයා සින්දුවක් කියනවා මොකක් හරි එකක් ඔන්නෝ. නැත්තම් කෝලමක් නටන එකක්. ඒ වගේ මොන හරි යන්න එහෙම සම්ප්‍රදායන් තිබුණා. ඒ එන්නේ එහෙම එකක් කරා. ඒව ඇහැ ගැටුනේ බොහෝම කලාතුරකින්. ඒවත් පින්වතුනි බොහොම අර්ථාන්විත දේවල් ගොඩාක් තිබුණා පින්වතුනි මේ දේවල් වල. මොකද හේතුව සමාජයා රහතන් වහන්සේලාගේ ඇසුර හිටපු නිසා පින්වතුනි සමාජයා රහතන් වහන්සේලා කියන දේවල් එක තමයි ජීවත් වෙන්නේ. එතකොට රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට පණ ගහපු කෙනෙක්. එනේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තමන්ගේ ජීවිතය තුළින් පිළිඹු කරපු කෙනෙක් රහතන් වහන්සේ කියලා. එතන රහතන් වහන්සේ කෙනෙක් කවදාකවත් ඒ දේවල් අනුමත කළා වෙන්න විදිහක් නැහැ පින්වතුනි. ඒක නිසා උන්වහන්සේලාගෙන් ගුරුහරුකම් ගත්ත මිනිස්සු පින්වතුනි සමහර දෙයට ඒ දේවල් වලට යන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි ලොකුවට ඒ දේවල් ප්‍රසිද්ධ නැහැ. බොහොම කලාතුරකින් තමයි ඇහෙන්නේ. ඒකත් අර ගොපල්ලෙක්ගේ බටනලා සද්දයක්. කොහොමද අපි ඒ කාලේ අහලා තියෙන්නේ? ගොපල්ලෙක්ගේ බටනලා සද්දයක් ආවා. ඔන්නෝ මට්ටමේ පැවතුනේ පින්වතුනි. ඔය මට්ටමේ පැවතිලා අද මේ වෙනකොට පින්වතුනි මේ දේවල් ඔක්කොම බොහොම සාමාන්‍ය දේවල් බවට පත් වෙලා තියෙන නිසා අද දේශනාවේ තියෙන කාරණා සමහරලාට පින්වතුනි මිනිස්සු පිළිගන්නේ නැති තරමටම ඇවිල්ලා ඇති. ඒව නිකන් අතිශෝක්තියෙන් මේ කියලා තියෙන. එහෙම වෙන්නේ කොහොමද? එනවා ඔක්කොම අපාගත වෙන්න එපා. මොකද හිතන්නේ? ඔක්කොම අපාගත වෙන්න නිසා අපි ත්‍රිපිටකයේ තියෙන සූත්‍රය අයින් කළා දාමු. මොකද ඒක අයින් කළාම ඔක්කොම අපාගත වෙන්නේ නැහැ. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ පින්වතුනි. ඒකයි මම ඔබට කියන්නේ ඔබ ඔබගේ දුව දරුවන්ට ආදරේ නම් සෙනෙහසයි නම් ඔබ විසින් මොකද්ද කරන්න ඕනේ කියලා. නමුත් එහෙම නැත්නම් පින්වතුනි ඔබ ආදරයේ සෙනෙහස දක්වන්නේ ඔබගේ තියෙන දෘෂ්ටි වලට නම් අපිට කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ පින්වතුනි. ඒ හිත ඒවට හුරු වෙනවා. ඒවට හුරු වුණාට පස්සේ ඒවෙන් ගලවන්න බෑ. ඔබගේ හිත ඒවට හුරු වෙලා තියෙන. ඒව ගලවනවා කියන එක ලේසි නෑ ෆෙන්. මම කියනවාට ඔබ එන්නකෝ. මග වඩන්න එන්නකෝ. මේ ඉන්න මේ මහතුරු එන්නකෝ මග වඩන්න. ඇවිල්ලා සිවුර එහෙම දාගෙන මග වඩලා බලමුකෝ ටිකක්. අවුරුද්දක් එකමාරක් මග වඩනකොට මොකද වෙන්නේ කියලා තේරුම් ගත්ත හැකි. Taman අර වැඩිපුරම ඇලිලා බැඳිලා තිබිච්ච තැන් තියෙනවනේ. අන්න ඒවා ගලවනවා කියන එක ලේසි නෑ. ඒ කියන්නේ නිතර පුහුණු කරපු දේවල් තිබුණා නම් ඒව ගලවනවා කියන එක ලේසි නෑ. ඒක කියන්නේ ඒවා මහ ලොකු යුද්ධයක්. පිරිද්දිලා තියෙන්නේ පින්වතුනි. ඒවා ගලවනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒතර ගොඩාක් පුහුණු කළා නම් ඒ මට්ටමටම ගලවන එක අමාරු වෙනවා. මොකද වැරදි පාරේ කොච්චර දුර ගියාද ඒ දුර ආපහු එන්න වෙනවා ඉතින්. ඒකයි කාරණාව. ඉතින් වැරදි පාර නම් පින්වතුනි අපිට යන්න දෙලා තියෙන්නේ. ඒ කියන්නේ පහත් අතට යන පැත්ත නම් හැමතිස්සෙම ප්‍රගුණ කරන්න වෙලා තියෙන්නේ පින්වතුනි. ඒක මහා භයානක තත්ත්වයක්. අන්න ඒක නිසා ඔබ මේවා ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔය එක්ස්කියුස් කියන වැඩ පිළිවෙල පුළුවන් තරම් නතර කරන්න පින්වතුනි. නතර කළා ඔබ උත්සාහ කරන්න පින්වතුනි. ඔබගේ විමුක්තිය ඔබ සලසගන්න. ලෝකයා කියන එක නම් එක බින්දු මාත්‍රයක්වත් අහන්න එපා මේ කාරණාවේදී. ඉඩමක් ගනිද්දී අහන්න. ඉඩමක් ගනිද්දී ලෝකයා කියන එක අහන්න. වාහනයක් ගනිද්දී ලෝකයා කියන එක අහන්න. ඩිග්‍රී එකක් කරන්න යද්දී ලෝකයා කියන එක අහන්න. මොකද හේතුව ඔබ ඩිග්‍රී එකක් කරද්දී එයාට වාසියක් තියෙනවා. ඒක නිසා එයා ඔබට පාර පෙන්නයි. නමුත් ඔබ නිවන් දකිද්දී නම් කාගෙන්වත් අහන්න එපා පින්වතුනි. මොකද හේතුව ඒ කෙනාට ඔබගෙන් සත පහකටවත් වැඩක් නැහැ. නිවන ගැන අහනවා නම් අහන්න පින්වතුනි නිවන කරගෙන යන පිරිසකින්. මොකද හේතුව ඒ අයට ඔබගෙන් කිසි අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ අයට ඕනේ නිවන විතරයි. ඒ අයට නිවන විතරයි නම් ඕනේ. ඒ අය ඔබව රවට්ටන්නේ නැහැ මොන හේතුවක් නිසා. ඔබට අවශ්‍ය උදව්වක් තියෙනවා නම් ඒ අය ඒ උදව්ව කරයි ඔබට වෙන්නේ. ඒ හැරෙන වෙන කිසිම කෙනෙක් මේ අවස්ථාවේදී නම් උදව් කරන්නේ නැහැ. ඉතින් ඔබ ඒ අය කියන එක නම් අහන්නේ පින්වතුනි. ඔබ මට ඔප්පු කරලා පෙන්නන්න ඒ අය ඔබව රකී කියලා. එතකොට මම මේවා කියන එක නතර කරනවා. කියන්නේ ඔබ ඔබගේ දුව නිසා නම්, පුතා නිසා නම්, මහත්තයා නිසා නම්, නෝනා නිසා නම්, නැත්නම් සමාජය කියන එකේ දේවල් නිසා නම්, ඔය මොකක් හරි නිසා නම් ඔබගේ නිවන කියන එක පැත්තකට දාලා හෝ ඒක ස්ලෝ කරලා පස්සේ කරනවා, තව කල් තියෙනවා, පස්සේ කරනවා කියන තැන ඉන්නේ. ඔබ මට ඔප්පු කරලා පෙන්නන්නේ ඒ අය ඔබට උදව් කරයි කියලා කවදා නිවන කරගන්න.
සමහර ඔබ ගෙනත් දායි අවුරුදු 60ක් 70ක් ගියාට පස්සේ පින්විතනේ ඔබ මේ මෙන්න මෙතනට ගෙනත් දාලා යයි. මං කිව්වේ මෙතනට ගෙනත් දාන්න එක කියන්නේ නෙමෙයි පින්විතනේ නිවන කරගන්න එක. මෙතනට ගෙනත් දැම්මා කියන්නේ නිවන කරගත්තා නෙමෙයිනේ. අන්න ඒක ඔබ හොඳට ඔලුවට ගන්න පින්විතනේ. ඉතින් මේක අපි හැමදාම ඔබට මතක් කරනවා. මතක් කරන්නේ මොකුත් නෙමෙයි පින්විතනේ. දැන් ගිය සතියේ මම මේක මතක් කළා. දැන් ගිය සතියේ මේ සතියේ දැන් අපි ඉන්නවා. මේ සතියේ දැන් කී දෙනෙක් ගියද හොස්පිටල් එකේ පින්විතනේ. මේ ගිය සතියේ දේශනාව අහපු. දේශනාව අහලා හොස්පිටල් ගත වෙලා නෙමෙයි. දැන් කී දෙනෙක් ඇද්ද හොස්පිටල් එකේ පින්විතනේ. දැන් කී දෙනෙක් මේ වෙලාවේ පණ අදිනවද පින්විතනේ. හෙට ආරංචියක් ඒ අද ආරංචියක් ඒ ඊ ආරංචියක් ආවා සමහර විට. අහවලා මැරිලා කියලා. මෙතන මේ දේශනාව අහලා දැන් මැරිලා ගියා. ඒකයි කාරණාව පින්විතනේ. ඒක නිසා ඔබ රැකගැනීමේ සටනේ යෙදෙන්න පින්විතනේ. අනිත් අයට ඔබගෙන් වෙන්න තියෙන දේ ඔබ කරන්න. එච්චරයි. නමුත් ඔබ රැකගැනීමේ සටනේ ඔබ යෙදෙන්න. ඔය ගොඩක් මොකුත් නෙමෙයි මං හොඳටම දන්නවා පින්විතනේ. කියන්නේ ඔබ ඔබ ගැන නෙමෙයි මම මේ කියන්නේ හිතේ ස්වභාවය පින්විතනේ. ඔය හිතට පුංචි හරි බුරුලක් දුන්නොත් ඔය හිත ඊට පස්සේ පින්විතනේ අර ඔක්කොම දඩමීමා කරගෙන නිවන නොදැක ඉන්නම හදනවා. ඒක තමයි විදිහ. මේ පුංචි දෙයක් ඕනේ පින්විතනේ. ඒ පුංචි දේ අල්ලගත්තා නම් ඊට පස්සේ ඒක හරහා නිවන නොදැක ඉන්න ක්‍රමයට යනවා පින්විතනේ. රිලැක්ස් වෙන්න හදනවා පින්විතනේ. ඔක රිලැක්ස් වෙන්න වෙන්නේ පින්විතනේ. අන්තිමට අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්විතනේ ලිහිල්ව ගත්ත පැවිදිකම කෙලෙස් රජස් වගුරෝනවා කියලා. ඒ කියන්නේ ඔබ දන්නේව නැතුව පින්විතනේ කවුරු හරි නිසා ඔබ ලිහිල්ව ගන්නවා මේ දේවල්. කියන්නේ ඔබ මහා වීරියෙන් මේක කරන්න පටන් ගන්නකොට පින්විතනේ ටිකක් අමාරුයිනේ කරන්න මේක. මේකයි මහා යුද්ධයක් නෙවෙයි පින්විතනේ මේක ලේසියෙන් කරන්න පුළුවන් නම් ඉතින් බැරිය. ඒ කරන්න යනකොට පින්විතනේ ඔබට එන දේවල් දරා ගන්න බෑ. ඒ දරා ගන්න බැරි නෝකට අර පුංචි දෙයක් හොඳටම ඇති පින්විතනේ ඒක හරහා ඔබ අන්තිමට ඔබ නිවන කරගන්න එක නතර කරගන්න. ඒ නිවන කරගන්න එක නතර කළා. හැබැයි ඔබ දිගටම එනවා මෙහෙ පින්විතනේ. එතකොට මොකද වෙන්නේ? ඉතින් අපි එනවා. අපි මග වඩනවා. අපි එනවා. ඒක නිසා අර ඔබටම චෝදනා කරගන්නත් බෑ. මොකද හේතුව ඔබ එනවා. ඔබ සීල උවැසියා. සෙනසුරාදා බණ අනිවාර්යයෙන්ම අහන්න එනවා. පොයේ දවසට එනවා. නැත්නම් බදාදට ආයෙ එනවා. නැත්නම් එක දවස් දෙකක් එනවා සතියේට. ආදි වශයෙන් ඔබ පින්විතනේ විවිධ කාරණා හිතේ හදාගෙන අර ඔබව ගිල්ටි වෙන තැන වහ ගන්නවා. ඉතින් ඒකයි මම ඔබට කියන්නේ පින්විතනේ. මේකෙන් මට ඔබව බේරන්න බෑ. මට පුළුවන් කියන්න විතරයි. මේකෙන් ඔබව බේරන්න පුළුවන් ඔබට විතරයි. ඒ නිසා මම ඔබෙන් ඉල්ලීමක් කරන්නේ විශේෂයෙන් මේ දුවදරුවෝ ඉන්න අම්මලා තාත්තලාට. ඉල්ලීමක් කරන්නේ ඔබගේ දුව පුතා නිවන් දකින්න එක ඒ දෙන්න බලාගන්න. ඔබගේ නිවන ඔබ කරගන්න. මට එක දෙයයි ඕනේ. අපේ ළමයි හින්දා ඉතින් මේක කරගන්න බෑ. ඒක නම් කියන්න එපා. මම ඒකට විරුද්ධයි. ඒක කියන්න එපා. අපේ ළමයි අනගාരിക වුණා නම් ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ඉතින් දැන් මට ඒක නැතුව දී මොනවා කරන්න විදියක් නැතුව මේ ඉන්නේ. ඒක කියන්න එපා. ඔබ ඔබගේ නිවන කරගන්න. ඒකට ළමයා කියන කෙනා බාධාවක් වෙන විදිහක් නැහැ පින්වතුනි. ඒක ඔබට දැනෙනව නම් ළමයා කියන කෙනා බාධාවක් කිය ස්වාමි පුරුෂයා බිරිඳ බාධාවක් එහා කලත්‍රයක්. නේ? ස්පවුස් කියන කලත්‍රයා කියලා කියවනේ නේද? එතකොට මේ කලත්‍රයා බාධාවක් කියලා ඔබට හිතෙනවා නම් පින්වතුනි ඔබට තාම මේක තේරිලා නැහැ පින්වතුනි. මෙහෙම බාධාවක් වෙන විදියක් නැහැ. ඔබට මේක තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්න විසඳලා නිවන් දකින්නවා කියලා එකක් නැහැ පිටින්. අපි හැමදාම ප්‍රශ්න විසඳනවා. මේ ආරාමේ තියෙන ප්‍රශ්න ටික විසඳලා ඉවර වුණාට පස්සේ නිවන කරගත්තොත් මොකද හිතන්නේ?
එහෙම නිවනක් කරගන්න හම්බෙන්නේ නැහැ අපේ. ප්‍රශ්න. ලයිට් බිල කියන්නේ ප්‍රශ්නයක් නේ. වතුර නෑ අද. එතකොට ඒක ප්‍රශ්නයක් නේ. වතුර හිඳීගෙන යනවා. ඒක ප්‍රශ්නයක් නේ. මොන හරි ප්‍රශ්න මං කියන්නේ. බටයක් ගැලවිලා කොහේ හරි. ඒකත් ප්‍රශ්නයක් නේ. ඒක විසඳන්න ඕන එක. ඒක නිකන් එන්න බෑ. දරුවෙකුට ගෙදර යන්න ඕනේ කියලා. ආවුදුර කෙනෙක් සිවුරු අරින්න ඕනේ කියලා. අනගාരികා මහත්මියකට ගෙදර යන්න ඕනේ කියලා. ප්‍රශ්න. එතන ඒවට උදව් කරන්න ඕනේ. තව කෙනෙක් කියනවා මට කාමයේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට උදව් කරන්න. තව කෙනෙක් කියනවා මට කේන්ති යනවා. තව උදව් කරන්න ඕනේ. ඉතින් ඔක්කොම ප්‍රශ්න. ඉතින් ওই ප්‍රශ්න ටික ඔක්කොම ඉවර කළා නිදහසේ පාඩුවේ ගහක් යට වෙලා නිවන් දකින්න ගියොත් මොකවද වෙන්නේ? අර මහවැලි ගඟ ගලලා ඉවරුනාට පස්සේ එගොඩ වෙන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට වෙච්ච දේ තමයි වෙන්නේ. එම්බා නදිය තාගල අවසන් වන්නේද? එදිනමා ගඟ තරණය කරමි. ඔය වැකියට යටින් ගහන්න ඕනේ කවුද? මොකක් කියලාද ගහන්න ඕනේ? හොඳ බූරුවා වගේ එකක්. මේකයි තියෙන්නේ. ඔබට ප්‍රශ්න ඇති වෙනවද? ඔය ප්‍රශ්න ටික තියාගෙන නිවන කරා. නිවන කරන්න බෑ. නිවනට කරන්න ඕනේ කොටසක් තියෙනවනේ. ඒක පුළුවන් තරම් ඉගෙන ගන්න. දැන් මෙහෙ අපි කතා කරද්දී ඉගෙන ගන්න. අර එකම ප්‍රශ්නේ තියෙන්නේ ඔබව තල්ලු කරන්න කවුරුත් නැතිකම. ඒක නිසායි අපි කියන්නේ ඇවිල්ලා මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න කියලා. නමුත් දැන් වැඩසටහන් වලට සම්බන්ධ වී ගන්න බැරි කමක් තියෙනවා නේ. අපි හිතන්නේ. ඒක මම කිය ආයේ ළමයා අරක මේක. ඕක උත්තරේ නෙමෙයි මේක. ඔය මොකුත් කියලා වැඩක් නැහැ. ඔබ ජීවත් වෙන්න ඔබගේ හිත අර පාපයට ආයි නැඹුරු වෙලා යනවා. ඔය අමාරුවෙන් ගලව ගත්තා ආයි නැඹුරුලා යනවා. මොකද වැරදි පාරේ ජීවත් වෙන්න තියෙන්නේ. තාක්ෂණය එන්න දියුණු කරනවා. එන්න දියුණු කරනවා. මොකද හේතුව තාක්ෂණය දැන් උඩ ඉන්න පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සු දැන් එල්ලෙන්න වැල් නැතුව ඉන්නේ. මොකද දැන් ඒගොල්ලන්ට අමාරුයි ජීවත් වෙන ওই තාක්ෂණය ওই මට්ටම. ඒක නිසා වෙනතනේ necessity is the mother of invention කියලා මොකද කරන්නේ? දැන් necessity එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ necessity එක ඇවිල්ලා තියෙන නිසා වෙනතනේ දැන් උත්සාහ කරනවා ඊට වඩා තව එක ස්ටෙප් එකක් උඩට ගේන්න. ඒතර ඒ රටක ඔය ටෙක්නොලොජි එක ඊට වඩා එක ස්ටෙප් එකක් උඩට එද්දී ඒ අර පල්ලෙහා තිබිච්ච ටික මොකද වෙන්නේ? මේ වගේ රටවල් වලට තේන්දු වෙනවා. මොකද ඒවැ ගණන් අඩු වෙනවා. අලුත් හොයා ගැනීම ආවට පස්සේ. එතන අරවේ ගණන් අඩු වුණාට පස්සේ මේ රටවල් වලට ඒක එනවා පින්වතුනි අඩු වියදමෙන් ගන්න පුළුවන්. ඊළඟ ඔබ ඒකට හුරු වෙනවා. ඔන්න ඔය විදිහට තමයි යන්නේ මේ ගමන. ඉතින් බලන්න ඔබ ටෙක්නොලොජි වලට හුරු වෙනවා හරි වේගෙන්. පින්වතුනි නිවනට හුරු වෙන්නේ නැහැ නේද ඒ වේගෙන්. ඒකයි වැඩි. ඒ කියන්නේ සතර අපායේ පැත්තට යන්න තියෙන හැම එකටම හුරු වෙනවා ටික. හරි වේගෙන් හුරු වෙනවා. එතන නමුත් අරවට හුරු වෙන්නේ නැහැ. ඔබගේ දරුවා හුරු කරලා පෙන්වන්න නිවනට පුළුවන්. එතකොට ඔබට තේරෙයි. දරුවා නිවනට හුරු කරන්න කොච්චර අමාරුද බලන්න. මේ සමහර අම්මලා තාත්තලා ඉන්නවා අපි දකින්නවා පෙන්වතනේ. දරුවට ධම්මපදේ පාඩම් කරවනවා. අරවා මේ මහ පුදුම කැපකිරීම. සමහර මම දකින්නවා සමහර පුතාලා ඉන්නවා පෙන්වතනේ. මම දැකපු දවසේ ඉඳලා මේ ආරාමයට අය සම්බන්ධ වෙලා ආපු දවසේ ඉඳලා පෙන්වතනේ. ඒ දරුවෝ සතියකට එක ගාතාවක් තේරුමත් එක්කම පාඩම් දෙනවා. මේ පුංචි පුතෙක් ඉන්නවා. ධම්මපදේ ගාතාවක් තේරුමත් එක්කම පාඩම් දෙනවා. ඉතින් මට අපිට තේරෙනවා මේ අම්මයි තාත්තයි පුදුම කැපකිරීමක් කරනවා ඇති කියලා. ඒ දරුවට මේ ධම්මපදේ ගාතාව උගන්වලා ගාතාව විතරක් නෙමෙයි. තේරුම පාඩම් කරවලා. ඒ දරුවට උනත් ඒ පුතාට උනත් දුන්නොත් එහෙම චොක්ලට් එකක් පැත්තකට කකා ඉන්න කියලා පුතේ චොක්ලට් එක කන්නේ මෙහෙමයි කියන්න ඕනේද නේ? ඒක කනවා තමයි. ෆිල්ම් එකක් දුන්නා නම් බල ඉන්න ඒක බලනවා මේක. එතන ඒකට අම්මා මහන්සි වෙන්න ඕනේ නැහැ ෆිල්ම් එකක් බලවන්න. එහෙනම් මහන්සිච්ච අම්මලා ඉන්නවද කවුරු ෆිල්ම් එකක් බලවන්න? අර අපි මෙහෙමයි දත් මදින්නේ කියලා ඒක පුරුදු කරේවට චිත්‍රපටි බලන්නේ මෙහෙමයි කියලා පුරුදු කළාද කවුරුත් මේක. එහෙම එකක් නැහැ. ඔය ෆෝන් එක අතට දුන්නා නම් එහෙම මොකද කරන්නේ? එයා ඒක බලනවා. ඒකයි ස්වභාවය. නමුත් මේ දරුවෙක් යහපත් පැත්තට අරගෙන යන්නේ. ලේසි නෑ. ඒකයි පිටින් හොඳට මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා තියෙන පිටින් මේ ගඟ පල්ලෙහාට ගලන්නේ කියලා නේ. ඒක හරිනේ කාරණාව. මේ යුගය කියලා කියන්නේ පිටින් ගඟ ගොඩාක් ලොකු ආනතියකින් ගලන වෙලාවක් වෙනවා.
මේ යුගයේ උඩහට පීනන මිනිස්සයා කියලා කියන්නේ සැබෑ වීරයෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් ගලන මේ ගලන ගඟ මෙන්න මෙහෙම යන්නේ දැන් පින්වතුනි මේ යුගයේ. මොකද මිනිස්සු විසින් පින්වතුනි මේ ගඟ මේ උඩාතට පම්ප් කරනවා පින්වතුනි. දැන් මේ කාලේ නිවන් දකින්න ආපයි කියලා කියන්නේ පින්වතුනි මේ අතට දැන් පීනන්න තියෙන්නේ. මෙහෙම යන්න තියෙන්නේ. ගඟ මේ අතට එනකොට කමන්නේ නැහැ කියමු වැඩ පහල මේක කොහොමද? almost impossible තැනට ඇවිදලා තියෙන්නේ පින්. ඒකයි ඔබට මේ හැමතිස්සෙම මතක් කරන්නේ මේ ඔබ කොහොම හරි පෙළ ගස්සනවා පින්විතනේ ඔබගේ නිවන කරගන්න. ධර්මයේ කිසි අඩුපාඩුවක් නැහැ. ධර්මයේ හම්බ වෙනවා පින්විතනේ. මෙහෙම නිවන පේන ධර්මයේ හම්බ වෙනවා පින්විතනේ. නේද? එතන නෙමෙයි ගැටලුව තියෙන්නේ. මේක කරන්න බෑනේ. දැන් අපි කතා කරන ධර්මයේ ඔබ දන්නවනේ. ඉතින් ඇවිල්ලා මාසයක් දැන් ඉඳලා බලන්න මේ. ලේසි වැඩක් නෙමෙයි මේක. ඒකට හේතුව බෙන්ගතුනි අර මේ ගඟ මේ අතට ගලන නිසා. හරි අමාරුයි බෙන්ගතුනි ගොඩ යන්න. මොකද මූලික අවශ්‍යතා ගොඩට වැහැලා තියෙනවා. මගේ ෆෝන් එක වැහැලා තියෙනවා. ආදි වශයෙන් මේ දේවල් වැහැලා තියෙනවා. අන්තර්ජාලය වැහැලා තියෙනවා. මූලික අවශ්‍යතා ගන්නේ. ඒවට වැටලා තියෙන නිසා බෙන්ගතුනි ඒව පරිහරණය කරන්න වෙනවා. ඒව පරිහරණය කරනකොට බෙන්ගතුනි අනිත් පැත්තෙන් තියෙනවා අර අනවශ්‍ය විදියට පරිහරණය කරන පිරිසට තමයි ඒවා වැඩිපුර හදලා තියෙන්නේ. එන සාමාන්‍ය පරිහරණයට කිසිම ගැජට් එකක් එන්නේ නැහැ. එන්නේ සියල්ලම එකට තියෙන ඒවා එන්නේ. ඒක නිසා මේ ගමන යනවා කියන එක හරි අමාරුයි. ඒකයි ඔබට මේ පෙන්වන්නේ හැමතිස්සෙම. ඔබ ශක්තිමත් කරගන්න මේක. හැම මොහොතක්ම බලන්න පින්වතුනි. දහම තුලම ඉන්න බලන්න. නැත්තම් ඔබ පල්ලෙහාට යනවා. එහා ගෙදර සින්දුවක් දාලා තියෙද්දි ඔබට ඒක ඇහුණට කමක් නැහැ පින්වතුනි. මේක ඇහෙනකොට පින්වතුනි ඔබට ඒක සංගීතයක් විදිහට දැනෙනවනේ. අර වෙන දවසක් කතා කරමු මේ සංගීත කියන්නේ මොනවද කියලා පින්වතුනි. නිවනට වස. සංගීතය කියන්නේ නිවනට වස පින්වතුනි. හැබැයි අවබෝධයෙන් ඒක කරන්න පුළුවන්. අවබෝධය තුර නම් ඉන්නේ කිසි ගැටලුවක් නැහැ. අවබෝධය තුර නම් ඉන්නේ මේ ලෝකේ තියෙන කිසිම එකක් ගැටලුවක් නැහැ. අවබෝධය තුර නෙමෙයි නම් ඉන්නේ පින්වතුනි. මේ ලෝකේ තියෙන හැම එකක්. මම මේ කතා කරන වචන ටිකත් වස පින්වතුනි. අවබෝධයෙන් නෙමෙයි නම් ඉන්නේ. අම්මා කියලා කිව්වනම් ඒකත් වසපෙන්. අවබෝධයෙන් නෙමෙයි නම් ඉන්නේ. සංගීතයක් තමයි ඒකට. හරකෙක් උඹෑ ගෑවන ඕකත් සංගීතයක් තමයි. බැරිද හරක් පට්ටියක් උඹෑ ගාන ටිකක් අරගෙන සින්දුවක් හදන්න. මොකද හිතන්නේ? එක එක අවස්ථාවලදී උඹෑ ගාන ඒව ටිකක් අරන් බැරිද සින්දුවක් හදන්න? බලන්න. එහෙනම් උඹෑ කියන්නේ සින්දුවක් නෙමෙයි. සින්දුව. ඉතින් ලේසි නෑ මේක. දැන් ඔබ බස් එකේ යනවා. ඔබ නේ අපි හාමුදුරුවෝ නම බස් එකේ වඩිනවා. ඉතින් බස් එකේ වඩනකොට මේක දැන් සින්දුවක් දාගෙන යනවා බස් එකේ. ඒතර ඕක අදහම් අවබෝධයකට පත් වෙච්ච නැති ස්වාමින් වහන්සේ නමක් නම් ඒ බස් එකෙන් බහලා ගොඩක් දුරට යයි කොහෙද? ගෙදර. ජර වඩාගත්ත මග ඔක්කොම ඉවරයි මේක. ඉතින් එහෙම කියලා දැන් උන්වහන්සේට ෆ්ලයිට් එකක් කරා නේද? මොකක් හරි මේ චොපර් එකක් කරා යන්නේ. උන්වහන්සේට යන්න වෙන්නේ පාර බස් එකේම තමයි. ඉතින් යන පාරේ බස් එකේ මොකක්ද දාලාද? ඉතින් අරක දාලා. ඉතින් උන්වහන්සේ කිව්වොත් එමේ ඇයි මහත්වෝ මේ සංගීත දාන්නේ සංගීත කියන එක නිවනට වසන කියලා. ස්වාමීන් වහන්සේ.
ඉතින් බස් එකේ ඉන්න එකෙන් ඡන්දය ඇහුවොත් මේ මෙයා මේ කියලා මේ නිවන්ට බස කියලා මොකද කියන්නේ ඕගොල්ලෝ මේක අහලා මම නතර කරන්න. ඒ අයත් ගොඩක් අය කියයි මගද. ඒකයි වෙනකදී හේතුව. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න. ඔබ මම මේ ඔබට කියන්න පිටින් දැන් ඔබ නිවන් දකින්නවා කියලා කියන නිසා. මේ ඔක්කොම නිවනට වස. ඔබ මේක හරියට තේරුම් ගත්තේ නැත්තම් ඔය ඔක්කොම නිවනට වසපෙන්. ඔබට ඇහෙන සංගීතය හේවත් වචන. මම දවසක ඔප්පු කරලා පෙන්නන්න. වචන කියන්නේත් නිවනට වස. ඔබට මේ පේන රූප චිත්‍රපටි නෙමෙයි. මේ මාව පේන්නේ. වස. එතන ඉඳලම වසපෙන්. මේ රෝස් මලක් දැක්කා. වස. ඉතින් වසින්ද නෙමෙයිද මෙහෙම පෙන්නලා තියෙන්නේ ඔබට. මෙතන මේක තිබ්බෙන්නේ නැතුවට වඩා හොඳ නැද්ද තියෙන එක මොකද හිතන්නේ මම ඔබෙන් අහන්නේ මේක මෙන්න මේක මෙතන තිබ්බෙන්නේ නැතුවට වඩා හොඳ නැද්ද තියෙන එක මේක වස වෙයි මොකද මේක මෙතන තියලා තියෙන්නේ පින්වතුනි ඔබගේ දසුනට ප්‍රිය නිසා මේක මේක දන්න නිසා තමයි තියලා තියෙන්නේ. ඒතකොට මේක නොතිය තිබ්බනම් හරියද? ඒත් නෑ. එහෙනම් මේ බස් එකේ සින්දුවක් දාලාද තියෙන්නේ නෑද කියන එක මත නිවනට යන්න බෑ. නිවනට යන්න පුළුවන් මතද? අවබෝධය මත. අවබෝධය කියන එක අරන් තිබුණා නම් මේ බාහිරින් එන ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා මේක. එහෙම නැත්නම් බස් එකෙන් බහලා වැඩක් නෑ ඉතින්. ඉතින් බස් එකෙන් බහසන්න පස්සේ බස් එකෙන් බහින් බස් එක නැවැත්තුවේ හරියටම සුයිප් කූඩුවක් ගාව. දැන් ඊළඟ බස් එක එනකම් බලන් ඉන්න බස් හෝල්ට් එකේ ඉන්නවා දැන් මොකද හොතනද ඉන්නේ සුයිප් කූඩුවක් ගාව දැන් කනක් ඇහිලා ඉන්න පුළුවන්ද ඉස්සර නම් සුයිප් ගන්න කියලා කෑකව දැන් අර මහා බජවුවක් නේ ඒවයිත් ඇහෙන්නේ නේ ඊට පස්සේ යාපැත්ත යනකොට මොකක් හරි වෙන්දේ තියක් දාගෙන වට්ටම් කියලා මොකද කරන්නේ ආයෙතනත් ඒව වෙන දැන් ඔබ ටවුන් එකේ ඇවිදිනව නේ සාමාන්‍යයෙන් ඇවිදිනකොට බලන්නකෝ මොකද මේ කඩේට වඩා හයියෙන් අර කඩේ ඇහෙනවා. ඒ කඩේට වඩා හයියෙන් අර කඩේ ඇහෙනවා. දැන් කොහොමද ඉතින්? ඒක හැමෙකද? ඒක නිසා දැන් ඔබට මම මේ කියන්නේ මේට අවුරුදු 200කට කලින් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නෝ දැන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ සතර පායට අරගෙන යන්න තියෙන ගොඩාක් දේවල් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් දැන් ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඔබට පරිස්සම් වී ගන්න බැරි වුණොත් එතන ඔය විනාශ වෙනවා. හොඳට මතක තියාගන්න මේ කියන කාරණා. ඔබව විනාශ කරන්න අවශ්‍ය සියලු දේ ඇවිදilla තියෙන්නේ. ඒක නිසා ඒවට එරෙහිව නැගී සිටින්න පුළුවන් මානසිකත්වයක් ඔබ විසින් හදාගත යුතුයි. ඒක ඔබට හදාගන්න බැරි වුණොත් එතනින් එහාට ඔබ ඉවරයි. ඇත්තටම වෙනතනේ අපිට තේරෙනවා. මේ අපේ ඇස් ඉස්සරහා. අර ඇත්තටම පටාචාරාවට වෙච්ච දේ වගේ වෙනතනේ. අපේ ඇස් ඉස්සරහා වෙනතනේ. මම කියනවාද? මේ ජනතාව විනාශයටපත් වෙමින් යනවා. ඉතින් එහෙම දකින්නකොට පින්විතනේ අපේ ස්වාමින් වහන්සේලාට හිතෙනවා අනේ මොන අපරාධයක්ද අපි උදව් කරන්න ඕනේ කියලා. ඒ කියනකොට මම කියනවා මේ ඕක බලාගෙන සංසාර ස්වභාවය අවබෝධ කරගන්නත් පුළුවන් කරගන්න. කියන්නේ මේ ලෝකයා වෙනසිලා යනවා දකිද්දී. මොකද හේතුව ලෝකයාව බේරන්න බෑ. මේ ඔබ ටික බේරගත්තා කියලා කියමුකෝ. දැන් ඔබ කියන්නේ ලෝකෙද දැන්? මෙතන 1000ක් විතර තියෙනවා. ඒකයි වෙන්නේ. කොහොමද බේරන්නේ? ඒතකොට ඒ ටික බේරන්න කියලා පින්තුනේ අපේ ඉන්න ස්වාමින් වහන්සේලා ටික දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? ඒතර උන්වහන්සේලාගේ මගේ වැඩිමේ අඩුපාඩු මොන හරි තිබුණා නම් එහෙනම් මොකද වෙන්නේ? උන්වහන්සේලා දන්නේ නැතුව ගහගෙන ගිහිල්ලා පින්තුනේ ඉවරයි.
අන්තිමට කවුරුත් නැහැ. ඕකයි තත්ත්වය. ඒක නිසා මේ කරන වැඩේ පිටතට ඔබ හොඳට මතක තියාගන්න. ඔබ ඔබට ආදරේ නම් ඔබ ඔබගේ දුව දරුවන්ට ආදරේ නම් ඔන්න ඔතන ඔළුවට ගන්න. සියලු දේවල් ඇස කන නාසය දිව කය මෙන්න මේ කියන සියලුම දේවල් පිනවීම උදෙසා. ඒ වගේම මන විවිධාකාර පොතපත ආදී වශයෙන් එහෙම තියෙනවා. මනෝමය රූප හදා විඳින්න පුළුවන් තත්ත්ව හදාගෙන ඔන්න ඔය එතන හැදිලා තියෙන්නේ. ඒතර ඔය කියන ඉන්ද්‍රියෝ පහම පුරවන හයම හොඳට පිනවන්න පුළුවන් විදියට පින්වතුනි වට කරලා ඔබ තියෙන්නේ. දැන් බලන්න ඔබ කොහොමද බේරෙන්නේ. මට හොඳටම විශ්වාසයි ඔබ උත්සාහ කළේ නැත්නම් ඔබ පරදිනවා. ඔබට ශක්තිය නැහැ ඔබ බේර ගන්න පින්වතුනි. ඒකයි ඔබට කල්යාණ මිත්‍ර ඇසුරක් ඕනේ. ඒකයි අපි මේ නිතර මේවා කියන්නේ ඔබට. ඔබ බේර ගන්න නම් කල්යාණ මිත්‍ර ඇසුරක් ඕනේ පින්වතුනි. පළවෙනි කල්යාණ මිත්‍රයා වෙන්න ඕනේ ඔබ. ඔබට ඒ කල්යාණ මිත්‍රත්වයේ දී ගන්න පින්වතුනි. මේක ලේසි නෑ. අද මේ වෙනකොට ඔබගේ දුව දරුවෝ මේක කරනවා කියලා අදිස්ථානෙටපත් වෙලා තියෙනවා නම් දෙවිවරු පින්වතුනි. පුළුවන් තරම් බලන්න රැක ගන්න. කොච්චර රැකේද කියලා මට හිතා ගන්න බෑ. පරක් වෙන්න පින්වතුනි රැකෙනවා කියන එකක් එන්නේ නැහැ. විනාශෙ පැත්තටම යනවා. ඒකට හේතුව මෙතන ඉන්නේ. මේ වගේ තැනක පොඩ නතර වෙලා බලන්න එතකොට තේරෙයි. දන්නව නැතුව ගිහිල්ලා. හිතන්න පින්වතුනි මට ඕනේ එච්චරයි. ඔබ හිතන්න. ඔබ හිතන්න. දැන් ඔබ මෙතනදී ටිකක් හිතන්න, ගෙදර ගිහලා ගොඩක් හිතන්න. මේ කාරණා ගැන ගොඩක් හිතලා බලන්න. ඔබගේ ජීවිතේ මේ බණ ටික අහලා ඔබ ඊළඟ සතියේ ගත කරන්නේ කොහොමද කියලා අහලා බලන්න. එතකොට ඔබට තේරෙයි ඔබ මෙතනදී පොඩ්ඩක් ඉස්සරහට එනවා තමයි. නමුත් ඊට පස්සේ පින්වතුනි ඔබ ගොඩාක් පස්සට යනවා. දන්නේම නැතුව ඔබ පස්සට විසි වෙනවා. පස්සට විසි වෙලා පින්වතුනි ආයි එනවා ආයි ඇවිදලා පොඩ්ඩක් ඉස්සරහට එනවා. ආයි පස්සට යනවා. මේක කරගන්නේ පින්වතුනි කාගෙන කරන කෙනෙක් විතරයි. ඒ නිසා ඔබ අර කාගෙන කරන කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. ඒ ධෛර්ය වීරය නම් පුදුම විදිහට තියෙන්න ඕනේ මේ කාලේ නිවන කරනවා. ධෛර්ය වීරය කියන එක උප්පරිමයටම තියෙන්න ඕනේ කාලයක් මේක පින්වතුනි. ප්‍රඥාවන්ත බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණා මහා වීරයක් නගලා පින්. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා පින්. වෙන ප්‍රඥාවන්ත බුදු කෙනෙක්ගේ ශාසනයක් අග කෙලවරට මේ යන්නේ පින්වතුනි. අහම්බෙන් ලෝකේ පහළ වෙච්ච බුදුවරයෙක් වෙන්න. එතන මේ යුගයක නිවන කරගන්න උත්සාහ වීර්ය දරනවා කියලා කියන්නේ මහා පුදුම වීරයක් තියෙනවනේ ඒක කරගන්න. ඒකයි මම ඔබට කියන්නේ ඔබට නිවන කරන්න ඕන නම් මහා පුදුම වීරයකින් වැඩ කරන්න.